ඉතිහාස ශෘංගාරේ ආලනුරා ඕවිල්ලේ හයිවාරු හැන්දෑවේ ආතල් කෝටියයිනේ ඉතිහාස ශෘංගාරේ ආලනුරා ඕවිල්ලේ හයිවාරු හැන්දෑවේ ආතල් කෝටියයිනේ අක්කරවත්තයි කියන්නේ ධර්මෙයි පැන පැන අහන්නේ වාරු කයිවාරු වාරු කයිවාරු ඉතිහාස කයිවාරුව ඉතිහාස කයිවාරුව ඉතිහාස කයිවාරුවේ තවත් පරිච්ඡේදයක් පටන් ගන්නයි හදන්නේ. අපි දැන් එළාර දුටුගැමුණු සටනේ අපේ හිටපු ලොකුම දුෂ්ටයා අවසන් කරලා තියෙන්නේ. හැබැයි ඒ අවසන් කරලා බලනකොට නැව් 60000ක සේනාවක් ඇවිල්ලා ගොඩ බැහැලා තියෙනවා නැවත සටන් බිමට. එතනදී අපි කිව්වා දුටුගැමුණු තීරණය කරනවා මේ සටනට තනියම එළඹිය යුතු සටනක් කියලා. තමන්ගේ සේනාව නැතුව තමන් තනියම සටනට මුහුණ දෙන්න යන ගමනක්. මෙන්න මෙතන තමයි අපි නතර වෙලා හිටියේ. ඉතින් එතනින් එහාට දුටුගැමුණු කතාව කොයි විදිහටද දිගහැරෙන්නේ? මොකද අපි ඔය කතාව හැමදාම අහලා තියෙන්නේ දුටුගැමුණුගේ කතාව ඇවිල්ලා එළාර ගාවෙන් කතාව නතර වෙනවා. ඊට පස්සේ ආයෙ එකපාරට රුවන්වැලි සෑය ගාව වයසට ගිහිල්ලා අසනීප වෙලා මැරෙනවා වගේ එකක් තමයි අපි කතන්දරේ අපේ හුරු පුරුදු කතාවේ තියෙන්නේ. හැබැයි ඉතිහාස කතාවේ මේ කතාව කොහොමද කියන්නේ? මේක මෙතනින් එහාට පියවරක් ගෙනියන්න කලින් නැවත මතක් කරුණ හැමදාම වගේ පොඩ්ඩක් පහලට ගිහිල්ලා අපේ subscribe button එක ඔබලා අපේ යාවජීව සමාජිකයෙක් වෙන්න. එතකොට මේ වැඩසටහන අප්ලෝඩ් වෙන ගමන්ම නැත්තම් විශේෂ වැඩසටහනක් කවදා හරි අප්ලෝඩ් කරපු ගමන්ම ඒ දැනුම් දීම ඔයගලන්ට එන්න පුළුවන්. මේ කතිකාවේ සජීවී කොටස් කරුවන් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මචං කොහොමද දැන් මෙතනින් එහාට දැන් දුටුගැමුණු තනියම මේ ඉල්ලම් කන්න යන සටන 60000ක් එක්ක මේක කොහොමද ඔය කතාව යන්නේ? ඒ තනියෙන් කියන්නේ මේ එයාගේ සේනාව යනවා. තනියෙන් කියන්නේ යම් සටන් පෙරමුණේ ඉදිරියට යනවා මමයි සටන් කරන්නේ කියන එක. හරිද? ඒක හමුදාව යනවා. සියලු සන්නාසද්දද්ද ඒ වැඩේ යනවා. මේ නමුත් එයා කියලා යන්නේ මම සටන් පෙරමුණේ ඉදිරියෙන් ඉන්නේ මම තමයි සටන් කරන්නේ කියලා. ඉතින් ඊට සටනෙන් හුස්මක් ගන්නවත් හම්බුන්නේ නැහැ. ওই දවස් 7යිනේ. ඒ දවස් 7 කරේ ඊළාට පූජා උපහාර කරලා ඊළා රජතුමාව නිසිරාජ ජාතික ගෞරවය ඇතුව ගෞරව විතරක් නෙවෙයි පූජනීයත්වයට සෝතබන එක ගෞරව කරා නම් සෝහනක් බැඳලා නිකන් ඉන්න ඕනනේ. සෑයක් නේ බඳින්න. සෑයක්නේ. මම මෙතෙන්දිත් කියන ආචාර්ය ජේම්ස් සී රත්නම් තමයි මං හිතන්නේ මෑත කාලේ මේ 1926 අනුරාධපුර නගරේ නැවත මායිම් කරද්දී ඇතිවෙච්ච ලාර සෑය යටපත් කිරීම සම්බන්ධ මෑත ඉතිහාසයේ පොත ලිව්වේ ජේම්ස් රත්නම්. එතුමා පවා කරගත්ත වරදක් තමයි පොතේ නම දැමේ අනුරාධපුරයේ එළාර සෝහන කියලා. අපේ ප්‍රකට පරිවර්තක සේපාල් විජේසේකර මහත්තයා ඒක සිංහලට පරිවර්තනය කළේ. එතුමා පවා නම දීලා තියෙන්නේ එළාර සෝහන කියලා. කියන්නේ ඒක තමයි මගේ ඉතිහාසයේ පිළිබඳ වැරදි කියන බෑ. එතුමා ඉතිහාසඥයෝ නෙවෙයි. නමුත් ඉතින් ඒක බරපතල වරදක්. ඒ පොතට අර නම දුන්නා නම් ඊට වඩා ලොකු කැළඹීමක් සහ ඒ දුර්ගම රජතුමා කරපු දේ පිළිබඳ විශාල මේකක් ලැබෙන්න පුළුවන් අවබෝධයක් එන්න ඒක මම හිතන්නේ අපේ වික්ටර් අයවන් මහතාට ගරු කරන්න මේ පොත රාව්‍ය ප්‍රකාශනයක් විදිහට පළ කරේ. මේ ඒ පොතේ ඉංග්‍රීසියෙන් තිබුණු පොතටත් ඉංග්‍රීසි භාෂාවෙනුත් ඔහු දුන්නේ නම සිංහල භාෂාවට පරිවර්තනය කරේ මෑතකදී සේපාල් විජේසේකර මහත්මයා. මොකද මේ පොතේ මාතෘකාව විදිහට භාෂා දෙකෙදිම පාවිච්චි කරලා තියෙන එළාර සෝහන කියන එක. ඉතින් මම හිතන්නේ කවුරුත් ඊට පස්සේ නිවැරදි කරේ නැහැ. අපිව වායාම් පොතේ ඇවිල්ලා එළාර සෑය ගැන කතා කරනකම් ඒක නිවැරදි කරේ නැහැ. ඇත්තටම මහාවංශ පරිවර්තනයේ දෙවෙනි පරිවර්තනයේදී තමයි ඒකට සෑය කියන වචනේ දුන්නේ. පළවෙනි පරිවර්තනයේ තිබුණේ සෝහන හාන්දරුවත් ඒක කළා නෑ. හැබැයි ඒක සෑය කියන එක හරියට මතු වුණා නම් දුටුගැමුණුට ඔය පළඳින ජාතිවාදී සලු සෑහෙන්න අඩු වෙන්න තිබුණා. සල්ලි වෙන දුන ඒකදී අපි මෙහෙදි කියලා තියන්නත් ඕන. ඒක වෙන්න හේතුවක් තමයි ගයිගර්තුමාගේ සහ මේ
කොන්ඩිනොත් එක යම් ප්‍රමාණය කරා ඒගොල්ලන්ට අවශ්‍ය වුණා ලංකාව ඇතුලේ දෙමළ සිංහල ભેදයකට අවශ්‍ය මූල බීජයක් මහාවංශයෙන් හොයා දෙන්න. ඉතින් පොඩි උත්‍රීපනයක් කළා. ඒක ඉතින් අපිට දැනට විද්‍යෝදය පිරිවෙනේ තියෙන සුමංගලහාගේ සටහන් ඇතුලේ කියවුවාම උන්වහන්සේ යම් ආතතියකින් ඉඳන් මේක කරන්න සිද්ධ වුණා. මොකද පොත බ්‍රිතාන්‍යයේ යටතේ පළ කරන්න ඕන කියන්නේ ඒ කාලේ තිබුණනේ ආර්යව මුල් කරගන්න කතන්දරයක් මේ ගයිගර් පණිතුමාලගේ ආර්ය මූලයනේ ඒගොල්ලන්ගෙන ආවේ. එතකොට මේ ඉංග්‍රීසින්ටත් තිබුණා මෙහි සිංහල දෙමළ අතර බල බෙදීමක් ඇති කිරීමේදී එහෙම ව්‍යායාමයකට තුඩු දෙන්න ඕනේ නේද ඒගොල්ලොනොත් මහාවංශය අපිට නිකන් මතු පිට ගෙන ආවේ ඒගොල්ලන්ගේ පත්තර පුවත්පත් තරහ ඒ කාලේ ගියපු ලිපි ලේඛන පරීක්ෂා කරාම පේනවා මේක අර සිහලින්දු දෙමළින්දු කියන එක මුල් කරගත්ත කතන්දරයක් බවට පත් කරගන්න ඕන කියලා දැන් අපි කතාවෙන් යම් මේක මේ මතක පොතට එක්කහුව වෙන්න ඕනින්ද මං කිව්වේ. ඉතින් ලාරසෑය හදලා ඒ බහුමන පවත්ත දවස් 7යිනේ ගියේ. ඔව් දවස් 7යි. ඉතින් එයාගම කිව්වා අපි යුද්ධයට යනවා. ඔහු අනුරාධපුරයට එන්න ඉස්සෙල්ලා අපි යුදවා දෙමු. මේ අහවල් තැනින් ගොඩ වුණා. මෙතන මෙහෙම අහවල් තැන ඒගොල්ලන් කඳුරු බඳිනවා කියලා කිව්වා. ඊට අනුව තමයි දුටුගැමුණු රජතුමා දැන් යන්නේ ලංකාවේ රජුරු විදිහටනේ. ඔව්. දැන් ලංකාවේ රජුරු දට මගේ අගනගරයට එන්නේ ඉස්සෙල්ල මගේ දීපෙට ගොඩ බහපු කෙනා අභිමුඛ වෙන්න මං යන්න ඕනේ කියලා යනවා. ඒ ගිහිල්ලා මේ දැන් පේනවා. අර පැත්තෙන් බල්ලුක සටනට සූදානම්. බල්ලුක. ඔව්. බල්ලුක සහ බල්ලුක පිටිපස්සේ දැන් බල්ලුක තමයි ඒකේ පොර. ඔව් බල්ලුක තමයි. ඉතින් දැන් අපිට කියලා කිව්වේ බල්ලුක ඇවිල්ලා කියලානේ කියලා තිබ්බේ. බල්ලුක ඇවිල්ලා දීග ජන්තුගේ සහ බෑනනේ. ඔව්. මේ ඥාතියා මේ මූලික වංශ කතාවල අපිට මොකද මේක පමා වුණේ ඒ පිළිබඳව අපි ප්‍රශ්න කතා කළා. අපිට තවමත් පැහැදිලි නැහැ. ඇයි මෙච්චර කල් පමා වුණේ කියන එක හරියටම කියන්න අපි දන්නේ නැහැ තොරතුරක්. ඒක සොයා බැලිය යුතු දෙයක් අනාගතේ පරේෂණ වලින්. දැන් බල්ලුක හැබැයි බැස්සෙන් පස්සේ තේරෙන්නේ නැති අප්පා එනකොට බුවා මැරලා ඉවරයිනේ කියලා. ඔව් මැරුණට පස්සේ ඉතින් සටන ශක්තිමත් වෙන්න ඇති. ඔව්. ආවේගය වැඩි වෙන්නේ නැති සමහර විට මොකද එයා දුර්වල වුණා නම් ආපහු පසුබැසලා යනවා. එයා හිතුවා මේ ලාර මැරුවට මාව මරන්න බෑ මොනුට පිස්සුද කියලා හිතෙන්නත් ඇති. නමුත් ඉතින් බල්ලුක පිටිපස්සේ හිටපු යම් චරපුරුෂ සේවා ඒ වෙන විදේශ රටවල ඔත්තු සේවා ඒවා දුන්නු න්‍යාය පත්‍රයකුත් උහුට තියෙන්නේ නැතිනේ නේද? ඒ කියන්නේ අවුරුදු 44ක් ලාර රජුරුවන්ගේ රාජ්‍ය පාලනය පවත්වාගෙන ගියපු යට බලවේග ටික උදව් දෙන්නේ නැතිනේ බය නැතුව. ඒගොල්ලන්ගේ ඉල්ලීමකුත් ඇති. ඒකේ මතු පිට ප්‍රකාශනනේ බල්ලුක කියන්නේ. එතකොට බල්ලුක විදේශ දීපයකින් ඉතා සැලසුම්ගතව ආපු හැටි අපිට පැහැදිලිව පේනවනේ මේකේ. දුටුගැමුණු රජතුමා කණ්ඩුල පිට නැගලා බල්ලුක ඉස්සරහට යන්න තීරණය කළා. හැබැයි ඒලා විශේෂ දෙයක් වෙනවා කිසිම තැනක නොවෙච්ච අවස්ථාවක් මේක. සාමාන්‍ය රජ කෙනෙකුගේ ඉතිහාසයේ මෙවැනි අවස්ථා දුර්ලභයි. මට නෑ හම්බෙලත් නෑ. ඒ හම්බෙලා නෑ කියන්නේ නෑ කියන එක නෙවෙයි. මට හම්බෙලා නෑ. ඒ කියන්නේ පුස්සදේව රජුරුවන්ගේ රාජකීය ඇතාගේ පිටමත නගිනෝ දුටුගැමුණු කුමාරයාගේ පිටිපස්සේ. ඒක සාමාන්‍ය වෙන්නේ නැහැ චින්ත රාජකීය චාරිත්‍රාන රජාගේ ඇතානේ. ඔව් දැන් අපි ගමු කරුණුන් වහන්සේගෙන ඉන්න වෙලාවේ ඇත් ගොයුවත් පිටිපස්සෙන් වාඩි වෙන්නේ නැහනේ. ඉතින් ඒක විශේෂ අවස්ථාවක්. අති විශේෂ අවස්ථාවක්. එතකොට වෙලයදු විජ්විදු කියලා අපි මේ පුස්ස දේව යෝධය ගැන මීට ඉස්සෙල්ලා එපියන් ගණනාවකයාගේ ඉතිහාසය ගැන කෙටි සඳහනක් කළා. ආයි පොඩ්ඩක් එයා ගැන මම මේ ගැත්තාවේ මතක් කරන්න ඕන. ඇයි එහෙම වුණේ? එහෙම රාජකීය චාරිත්‍රාත්මකයක් උල්ලංඝනය වෙන අවස්ථාවක් සිදු වුණේ ඇයි? සහ ඒක එම මොහොතේ වෙච්ච සිදුවීමක් නොවෙන්න පුළුවන් බව ඉතා පැහැදිලිනේ. ඒක උපාය මාර්ගය කතා කරලා වෙච්ච සිදුවීම. කලින් ඔව්. පැහැදිලිනේ. එවෙලේ වුණාද කියලා හිතන්න හරි අමාරුයි. නමුත් පස්සේ අපි පස්සේට කතා කරන් යන් පස්සේ වෙනකොට අපිට පේනවා එවෙලේ ශනික ක්‍රියා මාර්ගයක් දෝ කියලා කතන්දරයකුත් මෙතන පේනවා. මේ ඉතින් චින්තා ඊට පස්සේ දැන් යනවා. දැන් ආසන්නෙන් බල්ලුක ලං වෙනවා. බල්ලුක අර පැත්තට එක පහරෙන් ඕක දුටුගැමුණුව මම ඉවර කරනවා. හරිද? බල්ලුකත් ඊතල විදින්නේ.
එතකොට ලංකාවේ දුන්නට තමයි දක්ෂ. අග්‍ර ඊතල විදින පරම්පර ගැන අපි මේක කිව්වා මේ පුස්සදේව යෝධයාගේ පරම්පරාව යගේ තාත්තා උත්පලගේ ඉඳලා ඒ පරම්පරාව ලංකාවේ හිටපු අර දනුන්දර පදවියේ ඉන්නකම් දනුන්දර කියන්නේ අශ්වය පිට යන ගමන් වම්බොටු ගෙඩිය කෙස්ගස මේවා දෙකට පලෙන්න විදින්න පුළුවන් ශිල්පේ දන්න පරම්පරාව. එතකොට අග්‍ර පරම්පරාව ඒගොල්ලන්. ඉතින් එයා දැන් අපිට කොතනවත් එන්නේ නැහැ බල්ලුක දුනුවායෙක් නැත්තම් ඊතල දුනු විලි පිළිබඳ විශේෂඥයෙක් කියන අවස්ථාව අපිට හිතා ගන්න තියෙන්නේ දුටුගැමුණු රජතුමා එකසනින් ඉවර කර ගමන් ලංකා රාජ්‍යයේ නම් දැවත මගේ අතේ කියලා වහසිබස් කියලා බල්ලුක මේක මත නැගල දුටුගැමුණු රජුරන් මරන්න හදන්නේ ඊතල විදලා. ඔව් මොකක් මතද නගිනේ එයාට තියෙන දලියෙක් වගේ. ඔව් අලි නෝනිත් ඒගොල්ලන්ට ලංකාවේ සටන් දිනන්න බෑනේ අලි නැතුව. අලි නැතුව දිනන්න අමාරු. මේ ඕක ඩීඑස් නායකලාගේ ජෝන් කොතලා වගේ පැත්තේ ලස්සන කතාවක් තියෙන ඒක අපි පස්සේ අපේ නූතන ඉතිහාසෙදි කියමු ඒක කියන්න ඕනේ. මේ අලියගේ මේ දැන් දුටුගැමුණු රජුරෝ අලියගේ පිට නැගලා ඉස්සරහට යද්දි එකපාරට කියන්නේ අනුරාධපුර මහවිහාර මායිම ලකුණු වෙච්ච තැනදී එකපාරට වේගෙන් ගියපු කණ්ඩුල නතර වෙලා පසුබසින්න පටන් ගන්නවා. හෙමින් අඩි 5ට තියෙනවා. ඉතින් දුටුගැමුණු රජතුමාගේ හමුදාව තිරසාරව යම් වික්ෂිප්තයකට පත් වෙනවනේ. ඔව් අම්මා පහුබහින්න යන්නේ. ඔව් මේ පසුබසින්න ඇතාට ඉව දැනෙනවනේ මනුෂ්‍යයන්ට වැඩිය. එතකොට දුටුගැමුණු රජුරුවත් අහනවා මේ මොකද්ද වෙන්නේ කියලා. ඉවරයිනේ ඉතින් ඇත්තටම ඒ වෙලාවේ තමයි කියන්නේ නෑ. ඇතු ජයභූමියටයි මේ පසුබසින්නේ කියලා මේගොල්ලන් කතා වෙනවා. ඇතා බය නෙමෙයි පසුබසින්නේ ජයභූමියට. යම් භූමි ස්ථාන තියෙනවනේ අපි කියන්නේ සුබ මෙතන තමයි දිනන්නේ කියලා. සුබ භූමිය. සුබ භූමිය. ඉතින් සුබ භූමිය කියන තැන දැනුත් අපිට ගියාම මේක බලන්න පුළුවන් එක ලකුණු කරලා තියෙනවා ලංකාවේ. ඒ අදාළ ප්‍රදේශයේ ආනවඩුව පොඩ්ඩක් මේ පැත්තේ මේ කණ්ඩුල පසුබැසලා නතර වෙනවා. නතර කරලා දල පද්දලා යා සඥාව දෙනවා තැන මෙතනයි කියලා. අන්න එතෙන්ට ආපු වෙලාවේ මේ බල්ලුකයා මේ විදිනවා හීය විදිනවා දුටුගැමුණු රජතුමාගේ කටට විදලා ඔක කටට විදලා ඔක මරලා දානවා කියලා තමයි විදින්නේ. එහෙමම කියනවා. දුටුවාගේ කටට විදිනවායි කියලා. එතකොට මේ පිටිපස්සේ හිටපු මේ පුස්සදේව මේක බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඔහු ඊතලේ මාන ඒ වෙලාවෙම වළක්වන්න බෑ. ඒ තරම් වේගෙන් ඊතල එනවා. දුටුගැමුණු රජුන්ට වෙන කරගන්න කිසිම දෙයක් නැහැ. දුටුගැමුණු ස්කී ආසිපතෙන් මෙතන වහ ගන්නවා. කට. ඔව්. ඊතලේ આવොත් එහෙම. ඔව්. ඊට පස්සේ ඊතලේ ඇවිල්ලා මෙතන වදිනවා. අසිපතේ වදිනවා. ටාන් ගාලා. ඒ කියන්නේ වැදු මිස්සුනා නම් ඉවරට ඉවරයි. දුටුගැමුණු කටහලා යනවා ඊතලේ. ඉතින් බල්ලෝ ගැන තිබිච්ච විශ්වාස සහ අනුමානෙ හරමින ඉවරදී කියන එක නේ අපිට පෙන්වන්නේ. දිගින් දිගට මෙලාරයි ගීගදන්චුයි කිව්වේ අපි බය වෙන්න එපා. අපිට මිස්සුනත් බල්ලු කාවට පස්සේ අපි දිනනවායි කියන එක ඉතින් පැහැදිලි සාර මං දිගින් දිගටම කිව්වේ වැඩි දෙමළ දේවියක් කරා දුටුගැමුණු රජුරුවන්ගේ යම් තැනක් පිළිබඳ මේගොල්ලෝ අනුමාන කරමින් ඉන්නවා කියලා මේක ඔන්න සනාථ කරන තැන. මෙතන මහාවංශ ටීකායවත් කොතනවත් කියන්නේ අර පරණ කියපු කතාව ඔන්න සනාතුණයි කියලා. අපි තමයි පූර්ව අපර සංදි බලලා මේක සනාථ කරගන්න ඕන. ඒකනේ අපේ වැඩේ. ඒතර දුටුගැමුණු රජුරෝ තමන්ගේ කඩුව මෙහෙම මුවා කරන. හැබැයි දීඝ ජන්තු මේ බල්ලුකයා එකපාරට සමන්ගේ හමුදාවට ගෙන අපි දින්න දුටුගැමුණුගේ කට විදලා මැරුවයි කියලා ෂුවර් අර යනව නේද යන වේගෙට දුටුගැමුණු රජුරුවන්ගේ යන ඕන කෙනෙකුට පේනවනේ මේක මේ සාමාන්‍ය මීටර් 600ක් හරි 200ක් හරි ඈතනේ වෙන්නේ නැත්තේ යුද බිම අභිමුඛ වෙන්නේ ඉස්සෙල්ලානේ මොකද අපි බලන්න ඕන ජයභූමියට ගියාට පස්සේ තවත් දුර ඈත් වුණානේ ඇතා පසු බැහැලා ගියාට පස්සේ එතකොට මේ
එකෙල්ලේ දුටුගැමුණු රජු ළඟට යනකොට එයා තමන්ගේ සේනාවට ජයഘോഷා කියලා ඒ පැත්තෙන් සක් පිඹලා මේ දැන් යුද්ධ දින්නා වගේ නටන්න ගත්තා. ඒ සෙරින්ම දුටුගැමුණු රජතුමාගේ කුණ්ඩලාභරණය කියන්නේ කනේ දාන ආභරණේ අස්සෙන් හරියට එම් කළා පුස්සදේව ඊතලයාගේ අර කෑ ගහලා ජයഘോഷා කියන බල්ලුගේ කට ඇරිලා තිබුණේ. ඒ කට ඇතුළට ඊතලේ ගියා. ඊතලේ ගියාම බල්ලුක මෙහෙම වැටෙන්න ගත්තාම මගේ රජ්ජුරුවන් වැටෙන්නේ මූ දෙපා මැත්තෙන්. ඒ කියන්නේ බල්ලුකගේ කකුල් දෙක දුටුගැමුණුගේ රජතුමාගේ ශරීරයේ මූණ ඉස්සරහට පැත්තට වැටෙන ටක් ගාලා ඒ සැනින් තව ඊතලයක් කරලා බල්ලුකගේ දණහිසට විද්දා. බල්ලුක ඒ දණහිසට විදුණු පාර මරණීය වේදනා මැද්දෙන් දන දෙක වකුඩු කරගත්තම එයා වැඳගෙන තමයි දුටුගැමුණු රජුරුවන්ගේ පය පාමුල පැත්තේ වැටෙන්නේ. ඉතින් බල්ලුක මැරුවට පස්සේ 60,000 පසු බැස්සා. ඔව් ඉතින් නායකයා නෑනේ. නෑනේ. ඉතින් නායකයා පෙරට පස්සේ එන්නේ නෑනේ කුලී හමුදා කොහොමත් එන්නේ නෑනේ විප්ලවීලාවත් මරලා 60,000 පරද්දපු අග්‍රගණ්‍ය ජයග්‍රහණයක් වෙනවා. ඉතින් ඒ වෙලාවෙම බල්ලුක විද වැටලා මෙලා මුළු දුටුගැමුණු රජුගේ හමුදාව ඉතින් ජයසක් පෙර පටන් ගරන් ජයනාද කළා. ඉතින් ඒ ජයනාද වලට බයේ මේ විශාල පිරිසක් පලා යනගත්ත. මොකද පුස්සදේවගේ තිබුණනේ අර සංඥාවක් කම්පැලෙන පුස්සදේව කියන වචනේ තේරුමත් ඒකනේ උන්මාදනීය හඬ කියන එක. ඒ කියන්නේ යා දානවා මේ කටින්ද? නෑ සක් ඒ කියන්නේ හක් ගෙඩියෙන් හඬක් ඒකට කම්බෙර පැලෙනවා. එහෙනම් තමයි ඒකට උන්මාද පුස්සදේව කියන වචනේ ඉස්සරහට තියෙන තේරුමේ නික්නේම් එක වගේ එකේ දේව කියන නමරනේ පුස්සයනේ. සක්පිමිනගේ සක්තක තමයි යාගේ සක පිළිබඳ ලංකාවේ වෙනම ඉතිහාස කතාවක් නේ තියෙන්නේ. ඔය සක්ගෙඩියනේ දැන් සංකපාල විහාරේ තියෙනවා. ඒ කියන්නේ සඳගිරි සෑයේ හම්බුණා ඇත්තට මේක සනාථ කරා පුරා විද්‍යාත්මකව මේ ඒ හක්ගෙඩිය කියලා. ඔව් කම්පුරුපිටියේ වරතා හම්බුනේ පරණවිතාන මහතානේ ඒක හොයාගෙන පරිශන කළා. ඒක නිර්ණය අනුව ඒක සඳගිරිසෑයේ නිදන් කරා. රණවිරුසෑය නෙවෙයි රණවිරුසෑය නෙවෙයි සඳගිරිසෑය තිස්ස මහරාමේ. ඊළාන්ට මේකට අයිතීන් ගොඩක් කියන සංකපාල විහෙරතියේ අනුරාධපුර පැත්තේ තව පන්සලක් ඇති කියලා විවිධ අතන්දර කියන අම්පාර පැත්තෙත් පුස්සදේව පස්සේ මහරහත් වෙනවනේ. ඒ පිළිවෙල සෙල්ලිපියක් ලැබිලා. පුස්සදේව නම් ඉතින් ඔහු රහත් භාවයට පත් වුණායි කියලා අම්පාරේ වෙහෙරගල කන්දේ සෙල්ලිපියක් තියෙනවා. ඒ යුගයටම අදාළ. අපි පසුපැස්සේ කතා කරමු. කොහොම හරි යුද භූමියේ තත්ත්වය ඕකයි දිනනවා. ඊට පස්සේ පුස්සදේව කියන මට සමායන්න 100,000 ඔබ වහන්සේ කැමැති දඬුවම මට දෙන්න කියලා පුස්සදේව කියනවා රැතා පිට. මොකද්ද හේතුව? බලන්න මෙතන මම වරදක් කරා. රාජචාරිත්‍ර අනුකූලව රජයේ මංගල හස්තියා මත සමපෙළෙහි වාඩීම් වරදක්. ඊට වඩා වරදක් මං කරා ස්වාමීනි. ඔබ වහන්සේගේ කුණ්ඩලාභරණයෙන් මගේ ඊතල වැදුණු නිසා ඔබ වහන්සේගේ ශරීරයට හානියක් වුණා කියලා එම කන කපලා අතර ලේ අරන් පෙන්නුවා. මට සමාව දෙන්න කියලා. දුටුගැමුණු රජුන්ට හරි දුකයි. දුටුගැමුණු මේ පුස්සදේව යාගේ කන කපලා පෙන්නුවා. ඔය යාගේ කන මෙහෙම කපලා ලේපතක් කරන් ඒකට ඒ අර කුණ්ඩලාභරණේ මැදින්නේ දැන් ඊතලේ අර කට එල්ල කරන්න ඕනුනේ. ඊතලේ එල්ල කරාට පස්සේ එතනින්ම තමයි බල්ලුගේ කට එම් වෙන්නේ. දුටුගැමුණු රජතුමාගේ කුණ්ඩලාභරණේ හෙල්ල කම්පෙත්ත පොඩ්ඩක් ඉරුණා. ඒක හරහා සිංගාල ගියේ. ඉතින් ඒ නිසා එයා ඒකට පෙරලා සමාව ගැනීම සඳහා තමාගේ කම්පෙත්ත කපලා ලේක පත අරගෙන දුටුගැමුණු රජුරවන්ට පෙන්නන. දුටුගැමුණු රජු එයාගෙන මගේ සොවිර ඒක කිසි කෙනෙක් වරදක් නෙවෙයි. ඔබ කරේ අතීත වීරකමක් කියලා එයා පස්සසලා ඊට පස්සේ බල්ලුක මට යවපු ඊතලේ හොයන් එන්න කිව්වා. ඒක තිබුණා. ඒ ඊතලේ හොයන් ඇවිල්ලා ඒ ඊතලේ පොළවේ හිටෙව්වා. ඒ ගම තාම කියන මේ ගම කියලා. ඔය ඊතල වැටුණු වැවේ විවිධ යන් තියෙනවනේ අපිට ඊතල සම්බන්ධ ගම් වෙන්නේ ඔය වගේ වෙන්නේ. හරිද? ඒ ඊතලේ උසර කහවණු පුරවලා තේරපුත් මේ පුස්සදේවට තෑග්ගක් දුන්නා. ඒ කරපු වීරකමට සහටත් වැඩි අර යාගේ පශ්චාත්තාපය අර කනේ මේක ගැන. ඉතින් ඔතනින් හැබැයි අර කංගපත නිකන් හරි හරහට හිටියේ නැත්තම් දුටුගැමුණු ඉවරයි ඒ වෙලාව. ඔය ඉවරයි. දුටුගැමුණු රජතුමා ස්ථානෝචිත ප්‍රඥාවෙන් තමන්ගේ මුව මඩල තමන්ගේ කට කඩුවේ මුවා නොකරනම් එදා ඉවරයි තමයි. එතකොට දුටුගැමුණු රජුරෝ හොඳට මේකෙන් පේනවා බල්ලුකගේ සටන් කලාව සහ මුලින්ම අධ්‍යයනය කළා. රාජචාරීත්‍ර අනුකූලව සතුරා පවා අන්දමන්ද කළා තමන්ගේ
මගුල් ඇතුම් මතට තමන්ගේ සේවකයෙක් අරගෙන එලා රජ්ජුරුවන්තයන්ට නැති තැනදී විශාල මනුස්ස සංහාරයක් කිසිවිටකින් නොකරෙන්නත් වග බලාගෙන තමන්ගේ ජීවිතෙන් ලොකු අනතුරකයා තියාගෙන රජ්ජුරුවෝ මේක සැලසුම් සහගතව එන්න ඇති කියලා තමයි මම නම් අනුමාන කරන්නේ. හැබැයි ඉතින් දුටුගැමුණු ඔය කාරණා ටික මහාවංශයෙන් අපි කියන්නේ. මහාවංශයේ සහ මහාවංශයේ නැති ටික මේ වස්සන්ත ප්‍රකාශනීයත් තියෙන මහාවංශෙත් එහෙම වගේ තියෙනවට කන සම්බන්ධ සමාව ගන්නේව ඒ ටික ඔක්කොම මහාවංශ ටීකාවේ ඇතුළු කරලා තියෙනවා. එතකොට මහාවංශයේ සම්පූර්ණ විස්තරය අකුරක් නෑර ඒ වගේම තියෙනවා. මම මේ ඔබ සමග සමාසුන් ගැනීම සමාවෙන්න කියලා තියෙන්නේ මේ මහාවංශ තප්පකාසිනියේ තියෙනවා ඒ ටික. ඒතකොට එහෙනම් සමාව ඉල්ලන්නේ අවබෝධයෙන් නෙවෙයිනේ අතාමත නැගලා තියෙන්නේ. ඒතකොට දුටුගැමුණු රජුලා මොන ස්ථිරත්වයේ මත මේ යුද භූමියට මෙහෙම ගියේ 60000ක් එක්ක තමන්ගේ පපුව නිරාවරණය කරමින්. ඒකනේ. තනිකර අනාරක්ෂිත යුද්ධයකට අයි පිවිසුනේ විශාල. අනිත් එක පුසදේව නගිනවා කියලා දැනගෙන ඉඳලත් නැහැ. නෑ ඉතින් පුසදේවම සමාව ගන්න ඕනේ නැහැ නැග්ගේ නැත්තම්. ඔව් ඒකනේ. දැනගෙන හිටියා නම් සමාව ගන්න කණ පැත්තට සමාව ගැනීම කියන්න පුළුවන් රජු අපිට උනා ෂොක් එක ගන්න රජුලන්ගේ කන රජාගේ ලේ හෙල්ලුවයි කියලා බෙල්ල කපන්න පුළුවන් අනිවාර්යයෙන්. අනිවාර්යයෙන් අනිත් පැත්තට බෙල්ල කපන්න පුළුවන්. මේ එතකොට ජීන්ත අපි හිතන්න ඕනේ එතන සැලසුම් සහගතව වුණා නම් එහෙම සමාව භජනය කිරීමත් ඒ කාරණේ සම්බන්ධ වෙන්න ඕනේ නැහැ. නෑනේ. හැබැයි රජුරෝ චිර විරාජමානව යුද්ධෙන් දිනපු හින්දා අභිමාණයෙන් ගියත් එයා දන්න මේ 60000ක් එනවා බල්ලුක කවුද මම මෙහෙම නිරාවරිත යුද කෙනෙක් යන්නේ කොහොමද එකක් තමයි බලය පිහිටුවට පස්සේ රජෙක්ට අභියෝග කරන්න කෙනෙක් ආම යුද බිමට නොගිහින් එයාට සේනාව යවල ඉන්න තිබ්බනේ අවස්ථන. ඔව්. එයා ගියේ මොකද කියන එක සිතා බලන්න ඕන වීරත්වයේ පැත්තෙන් එකක්ද ඒක දිනන්න තිබුණු ක්‍රමෙත් ඇත්තට මේක තමයි. ඉතින් බල්ලුකත් එක්ක හැප්පෙන්න බැරුව ඇති නිකන් සේනාව ගිහිල්ලා. ඔව් සේනාව ගිහිල්ලා හැප්පෙන්න බෑ. බල්ලුක දුර්වල කරන්න සහ බල්ලුක මං හිතන්නේ රජෙක් අර පැත්තට අභිමුණාම බල්ලුක ඉක්මනින් කලබල වෙලා උද්දාමයටපත් වෙන. ඒ කියන්නේ අර ඉක්මනින් මෙව්වේ ගොනා අතින් කට මුවා කරයි කියන සිතුවිල්ලක්වත් මේ යෝධයට තිබිලා නැහැ නේද? නෑ නිතක ඒ වේගෙන් මේ දුටුගැමුණුගේ තියෙන මේ අවිභාවිතාවේ දක්ෂතාවයකුත් තියෙනවා ඒකේ. ඔව් ඒ සැනකින් මුවා කරන්න පුළුවන් කියන එක මේ තියෙන රංජෝ පච්චා නිසින්ඩෝ සෝ පුස්සදේවා මහා බලෝ කණ්ඩ කිපි මුකේ තස්ස ගට්ටේනා රාජකුණ්ඩලා රාජානම් පාදෙත්තේ කත්තා පතාමස්සා තත්තසු බීජිත්වා අපරං කණ්ඩං විජිත්තා තස්ස ජන්නුකං. ඒ කියන්නේ කුණ්ඩලාභරණේ ප්‍රශ්නේ මේ කියන්නේ. එතකොට මේ මම හිතන්නේ මහාදේවී හරි සුරනිමල හරි දීගාබේ අයියා හරි මේ සැලසුම මගදී කියන්නේ නැති සමහර විට. නැගපන් කියලා. මොකද පුස්සදේවත් රජුරුවනේ දැන් හිටපු දුටුගැමුණු කුමාරයාත් නෙවෙයිනේ මාගම හිටපු රාජාපේක්ෂක කුමාරයාත් නෙවෙයිනේ අපේ පාටනුන් නෙවෙයි දැන් සිංහලේ මහරජා නේද. ඉතින් ඒ වගේ එකක් වෙන්නේ නැති අපිට ඉංග්‍රීසියකින්වත් අපිට රහසය එලි කරගන්න කිසිම තොරතුරක් නැහැ. හැබැයි ඊතල වැටුණු වැවේ පිළිබඳ පුරාවෘත්තවල කියන්නේ මේ පුරාවෘත කතාකරුවෝ තමයි කියන්නේ ඒක මේ ඊතල පිළිබඳ ශිල්ප මේක තිබුණේ අපේ ප්‍රධාන සරසාවේ තියෙනවනේ එක සටන් ශිල්පවල සටන් පිළිවෙල රණගොඩේ ඒ ශිල්ප පරම්පරාව විසින් දුන්නු උපායක් කියලා ඒගොල්ලන් කියනද ඒගොල්ලන් කියන කතානේ ඒවා. ඒකත් වෙන්න පුළුවන් උපාය දෙන්නේ නැත්නම් ඒගොල්ලන් වෙන්නේ නැති උපාය දුන්නත් ඉතින් රාජ සම්මත කුල චාරිත්‍රය ඛණ්ඩනය කරන්න පුස්සදේවට ඉහලින් එන්න ඕන ඕඩර් එකක් ඒ ඕඩර් දෙන්න පුළුවන් මහදේවිට. හැබැයි ඒකේ පොඩි හොඳ ටෙක්නික් එකක් තියෙනවානේ. ඒ කියන්නේ මචං දැන් කවදාවත් බල්ලුක හිතන්නේ නැහැ රජෙක්ගේ පිටිපස්සේ තව එකෙක් ඉන්නේ කියලා. ඒක හරි හොඳම උපායයි. මම හිතන්නේ ඒක චින්ත දින්නේ මේ උපායෙ හින්දා තමයි. නැත්තම් මේ විදිහට දිනන්න බෑ. පාට බලනකොට මොකේ පිටිපස්සේ තව එකෙක් ඉඳලා ඇටැක් කරනවා. සහ බල්ලුකට නොපෙනෙන්න පුස්සදේව රජතුමාට මුවා වෙලා ඉඳලා තියෙන. ඒකට කුණ්ඩලාභරණේ අස්සෙන් පීතලය යුවයි කියන්නේ මේ තියෙන්නේ. ඒකනේ. නෑ ඒක තමයි මේ ට්‍රික් එක වෙන්නේ නැත්තේ. පිටිපස්සෙන් එකෙක් ඉන්නවා කියලා පේන්නේ නැහැ. එයා මානනවා මේ හතුරට. අර කියන්න ඇත්තේ මං හිතන්නේ විහාර මහදේවිය වෙන්නේ නැති. නැත්තම්
අඩු ගානේ දීඝාභයවත් වෙන්න ඕන. මොකද මම හිතන්නේ සුරනිමලටවත් නන්දමිත්‍රටවත් ඒ වගේ ආඥාවක් දෙන්න බලයක් නැහැනේ. රාජ කුලසිරිත් අනුව අමාරුයි. ඔව්. ඒ කියන්නේ අපිට දැනට හිතා ගන්න පුළුවන් ඒ කාලෙත් රජා හිටියට පොඩි ඩීප් ස්ටේට් එකක් ගිහිල්ලා තියෙනවා. රජාට කලින් මේක ප්ලෑන් වෙන එකක් යටිතලයේ සැලසුම් ගත වීමක් තිබිලා තියෙනවා. විතක දුටු ගැමුණුත් නොදැන සැලසුම් නාද අම්ම කිව්වත් දන්නෙත් නෑනේ මෙහෙම එකක් වෙනවා කියලා අපි දන්නේ නෑ මොකක්වත්. නෑ ඒක දන්නවනම් ඒක පැහැදිලිවම සමාව ඉල්ලීම ගැන කතාවක් එන්න ඕනේ නෑ. එන්න ඕනේ නෑ. දන්නේ නෑ මං හිතන්නේ. ඒ කියන්නේ අඩු ගන්න කොහොමද දුටු ගැමුණු දන්නේ නෑ. දුටු ගැමුණු රජතුමා මං හිතන්නේ කණ්ඩුලගේ වාසිය මේ වෙලාවෙත් විශ්වාස කරා. ඒ කියන්නේ දුටු ගැමුණු රජු මෙතන කලබල වෙන්නේ කණ්ඩුල ආපස්සට යනකොට ඒ කියන්නේ දුටුගැමුණු රජුණනේ අහන්නේ මොකද මේ අත පසුබසින්නේ කියලා. ඒ කියන්නේ එහෙනම් අපිට පේනවා දුටුගැමුණු රජතුමා බල්ලුකත් එක්ක සටනට යන්නේ එතුමා ඇතා කෙරෙහි තිබුණු අකලංක විශ්වාසයක් තිබුණ එලාරත් එක්ක දුටුගැමුණු රජු දන්නවා එලාර පෙරදෙවිය මම නෙවෙයි කණ්ඩුල කියලා. හරිද? මේකෙත් එහෙම තමයි. ඔව් මේකෙත් බල්ලුකව පෙරද්දුවේ දුටුගැමුණු නෙමෙයි පුස්සදේව. සහ ඇත්තා ජයභූමියේ හිටපු හින්දා වෙන්න පුළුවන් හරියටම ඉලක්කගත මාන කරගන්න පුළුවන් බල්ලුගේ උස්ස ශරීර ඔක්කොම අනුවනේ මේක තීරණය කරන්නේ. මොකද අද අපි බෝම්බෙන් වෙඩි තියනට වැඩි ඒක වෙඩි තිබෙන්නේ ඒක බලපානවා. ඊතලවලදී සැලකිය යුතු විදියට බලපානෝනේ උස්ස සහ ඉන්න තැන පිළිබඳ ශිල්පමානය හා වාතයේ වේගය ඕවා ඔක්කොම කල්පනා කරන්නේ නැති මේ ඇතා පසුබසිද්දී. එතකොට දුටුගැමුණු රජතුමා අහනවනේ ඇතයි පසුබසින්නේ කියන එකෙන් මට පේන්නේ දුටුගැමුණු රජු මෙතන සම්පූර්ණ විශ්වාස දැබ්බිය ඇතා මත. මට බැරුණත් ඇතා පයෙන් හරි පොඩි කරලා බල්ලු කියලා වැඩි කොට දායි නේද? ඒ නිසා ඔය ඉස්සෙල්ලා මේ ඇතා කලබල වෙද්දි වෙන්නේ ඒකයි. ඒක අපිට දරුන් තේරුම් කරගන්න තියෙන තැන තමයි එතන. ඉතින් අවුරුදු 44ක් කුත් දවස් 7ක් කින් පසු ලංකා රාජ්‍ය සහ මුලින්ම නැවත ලංකාවේ උභයකුල පාරිශුද්ධ මහාවංශ රාජ්‍යයකට හමු වෙලා නැවත එක්සේසත් වෙච්ච දවස. මෙයා උභයකුල පාරිශුද්ධ මහාවංශිකයෙක් විදිහට දෙන්නේ. ඔව් ඔව්. හැබැයි චූල වංශික උරුමයක් තියෙනවනේ. නෑ මෙයාට චූල වංශික උරුමයක් නැහැ. චූල වංශය එක තමන්ගේ රජුරු විදිහට මතවාදීව දාගන්න. දුර්ගම් රජුරු පැහැදිලිවම ඉතින් විහාර මහදේව කුමාරා මහාවංශික නේ ඥානෙන් මහාවංශික ඒකෙන්ද මහාවංශයට එන්නේ මහාවංශික රජුරු ඔයා. ඉතින් ඔතනින් ඉවර වෙනවා. ඉවර වෙලා ඊට පස්සේ අපි එක්කන් යන්නේ මේකේ අපිට ඇතුළාන්තේ කතා කළ යුතු දේවල් තව කාල් ගාගෙන අපිට ඊළඟට යන්න වෙන්නේ මම සැප හින්දෙත් නෑ මිනිස්සුන්ට සැපක් දුන්නෙත් නෑ කියලා රාජ්‍යරෝ විඳින රාජ්‍යත්වයේ ලැබුණට පස්සේ විඳින සුව පහසු වාතාවරණ තමයි කතෝරේ අපි ඊට පස්සේ අරන් යන්නේ. ඒ කියන්නේ දුටුගැමුණු දැන් මම හැපවින්ද මදි කියලා ඊට පස්සේ සුඛය කැන්දනවද? ඔව් සුඛය කැදගෙන මොකුත් සැලකිලි මංගල්‍යයක් කළේ නෑනේ. ඔව් මොකුත් නෑනේ. උරුණු පැලදීමක්වත් නෑනේ. සැලකිලි මංගල්‍යයක් කරේ නෑ. ඊට පස්සේ එතෙන් තමයි යන්නේ. අනිත් එක පොඩි පාටි ගතියක් තිබිච්ච වැඩ කියන්න මං ඊට පස්සේ කිව්වා මේ කවදාකවත් මෙයා අභිෂේක මංගල තියලා එහෙම විශ්වාසයක් කළේ නෑ චින්තා. සිංහල රාජසිරිතේ තිබුණේ නෑ අභිෂේක මංගල්‍ය කියලා එකක්. ඒක අශෝක රජ්‍යර බින්දුසාර විසින් හෝ තිරසාරව ලිඛිත සාධක අනුව නම් තා පැහැදිලිව අශෝක මහරජුරු අධිරාජ්‍යයා විසින් අපි පිට අඛණ්ඩ ಭಾರತೀಯ බල භූදේශපාලනය අනුව පවරපු එකක්. මොකද අපේ රජුරු හරීම සරල සංසිද්ධි මටකට අපි ඔටුනු පල්ලං ඔය අපේ ඔය චිත්‍රපටි වල පෙන්වන රජවරු නෙමෙයි අපිට හිටියේ. හරිම සිම්පල් හරිම සාමාන්‍ය විදිහට අපි රාජ්‍ය කරන් ගියේ. එයා කොහොමත් කකුද බාණ්ඩේවල අපිට බල කරලා හිටිය රාජාභිෂේකයක් පවත්වන්න කියලා දෙවෙනි රාජාභිෂේකයක් කරේ ඒකනේ. ඔව්. දෙවන පෑතිස් රජුරු රජ වෙලා මෞර්ය අශෝක අධිරාජ්‍ය කිව්ව මෙයා කියපු ඔටුන්න. එයා ආපු කන්‍යාවියෝයි. එයා ආපු වතුරයි අනවතත්ත විලෙන් එයා ආපු වතුරයි. රාජ ජලයයි ඔක්කොම පාවිච්චි කළා. විල්ලුඳ පේරස් මුද්ද ඔක්කොම ඉන්දියාවෙන් එවපුවා පාවිච්චි කළා. ඒක ඉන්දියානු ක්‍රස්තිය ආඥාව පිළිගත් අවස්ථාවක් ඒක අවස්ථාව. එතෙන් පටන් තමයි ඔය රාජ අභිෂේකයට අභිෂේක මංගල්‍ය කියන එක සිද්ධ කරේ අපේ රටේ. පණ්ඩුකාභිවත් මුටසීවවත් විජේවත් කවුරුවත් ඒක කළේ නැහැ.
අඩු ගානේ විජය රජතුමාවත් කරේ නෑ ලංකාවට උතුරු ಭಾರತೀයෙක් විදිහට ආවා. අපේ තිබුණේ එදාට අපි යෂ්ටි දැරීමක් විතරයි. ඔය සෙන්කෝලේ වගේ එකක් අතට අරගන්න එක විතරයි තිබුණේ. ඔටුනු මංගල්ල කියලා එකක් අභිෂේක මංගල්ල කියලා එකක් ඔය කන්‍යාවේ ලැව්වා ඒක තියෙනනේ චාරිත්‍රාව ඒ මුකුත් කළේ නෑ. එතකොට මගධ මෞර්ය විරෝධය අවුලමින්නේ මහානාග දකුණට පැනලා ගියේ. ඔව්. ඒ මහානාගගෙන් ආපු පරම්පරාවනේ දුටුගැමුණු රජුරෝ සහ රුහුණු ලාංකික දේශපාලන රළවේගය. එතකොට සමහරට ඒකින්ද වෙන්න එකක් එයා එලා රජතුමාට ගෞරව කරන්න හින්දා උත්සවේ නොකර හිටියේ වෙලාවේ. හැබැයි කල් දාලා හරි කරන්න තිබ්බනේ. ඒක නොකලේ ඒ අපේ පරණ සිංහල පණ්ඩුකාභය හදපු සිරිතට නැවත රාජ්‍ය ව්‍යුහය අරන් යන්න ඇති ඒක කියලා මගේ නිගමනය. හැබැයි අභිෂේක උත්සවේ පැවතුනේ නැහැ. ඔව්. හැබැයි ඒ වෙනුවට මිනිස්සුන්ට හා එයා සැනකෙලි මංගල්‍යයක් කළා. ඒක ලස්සනට ඉතින් කියනවා ඉදිත්වා මහරජා කන්දායි බේවා කණ්ඩුංචයා තුත්තා සක්කාරෝ තේසස්සෝ මහා. ඒක සිංහලෙන් කිව්වොත් මෙන්න මෙහෙම රජතෙමේ මෙසේ සංග්‍රහ කොට නිමවා සුවඳවත් දිය නහවා මොනෝට ගතාලෙව් දින මනාසේ හැඳ පැළඳ රන් රසවත් බුදුන් වළඳා උතුම් යසුසිරෙන් හිබි සුවඳ තෙල් පහන් දැල්වා ගඳ පිරි මඩවලින් සුවඳවත් කළ රන් මිදි මුතු මැණික් ආදීන් කළද සඳහිරු තරු ගණ බැහැෙන් බබලන නිල්වන් වියනින් මොනෝට සරලස දෙව්ලියන්ගේ සුසිදි විජයොත් පහතවන් රන්වල නුපුරු ආදිය ගැටීමේ හඬ මුසු මීරි හඬින් තෙපලෙන සිනාගෙන වැසියන්ගෙන් සැදුන්ලත් රජ මැදුළු තිට මනාකොට සදරන ලද රත්රුවන් ඔබ්වා කළ කුදු පලස් ආදී අගන ඇතිරීමේ මොනවට අතුළ රන් පැහැ කොට්ටයන්ගෙන් හා වියනින් රැදුරු දෑසමන් පියුම් කුසුම් ආදියෙන් ගැවසි මුදු සුභයහනේ සුප්පිපි හෙළ පියුම් මැදටවන් හංස රාජකුසේ දකුණු දසරුවෙන් උසුම් ඇතිරිය පිසමින් මැද හොත්තේය. බුදිය ගැන ඒ වාක්‍ය දිග එක තව දිගයි. ඒක නැවතීම තිතක් නැතුව තියෙනවානේ බම්මාර දිග. ඔන්න නැවතීම තිතක් නැතුව තියෙන. ඒක ගාථා 7ක් නේ මේ පරිවර්තනය කරලා තියෙන එකට. ඒ ගාථා 7 කියන්නේත් එකට එක උස්මට කියවන්න විදියට. අපි ඊට වැඩි කියන්න අවශ්‍ය නැහැ නේ. ඔව්. හැබැයි එතකොට මේ ඔය රජතුමා විඳපු සැපට අමතරව නිකන් මිනිස්සු විඳපු සැප ගැන මොන හරි කියලා තියෙනවා. මිනිස්සුන්ටත් එදා දුන්නයි කියලා මේ කියන්නේ. රජතෙමේ ඒ විදියට සැප විඳලා මිනිස්සුන්ට ඒක දුන්නයි කියලා. වීර පරාක්‍රම පොගසද තරකද හිස්සුන් සිරුරු ඇතු නැටුම් මාදී විශේෂ කොට ජනතාවට මේක රාජ රටටම දුන්නයි කියලා. කියන්නේ රජුරෝ මේ ඉරියව්වට මතක ප්‍රාස්තු වුණාම රටේ සැනකෙලි පුරමින් හිටියා. හැබැයි වැඩියාට සැනකෙලි පුරන්න හම්බුනේ නැහැ. මේ රජතුමාට මචං පුදුම අපලයක් නෙති නෑ ගොඩක් චින්තව සැප හම්බුනාට පස්සේ ප්‍රමෝදය අවසන් වෙනවා. දැන් තිබිච්ච ප්‍රශ්න ඉවරයි. ඒක තමයි ඉතිවත්වා මහරජෝ කන්තන්තු ඉදමහා කණ්ඩානුච්චිතයෝ තුහන් සක්කාරෝ හේසත්තෝ මහා කියන්නේ ඒක මෙන්න මෙහෙම කියන මහාවංශ වන්තප්පකාස්විනිය මේක තමයි මං හිතන්නේ මේ යුද ජයග්‍රහණයෙන් පසුව මං එකයි කිව්වේ මහාවංශය පාලියෙන් ලියන්නේ මේක සංසාරික භාෂාවකින් මෙන්න මේක මේ විදිහට අපි ඒ වාක්‍යෙම කිව්වොත් මෙන්න මෙහෙමයි තියෙන්නේ නැටුම් ආදියෙන් කළාද දවස විශේෂිතය අක්කෝෂිනීය සංඛ්‍යාත දමිල සංහාරය සිහිකොට අහෝ මා විසින් කළ දේ කර්ම ඒකාන්තෙම බැරෑරුම්ය ඒ හේතුවෙන් මා වෙත ගලායන ප්‍රවාහය කෙඹුදු නම් වේදයි පරලෝභිය දැකීම් වශයෙන් හටගත් පරිවිතර්ක ඇත්තේ හටගත් දාහ ඇත්තේ නිදිසුව නොලද්දේ. ඊට පස්සේ නිින්ද යන්නේ නැති රැට. අර දෙමළ මිනිස්සුගේ අඳෝනා එනවා. දීගජන්තු දෙකට පලද්දි සුරනිමලේ ලේ වීසි වෙච්ච හැටි පේනවා. මට සේරි. ඔය ගොඩක් අයට එහෙම තමයි වෙන්නේ. නෑ ඊට වඩා දුටුගැමුණුට පොඩි මං හිතන්නේ නිකන් හෘද සාක්ෂියක් තියෙනවා. ඔව් පනවා ගියේ මම මෙතෙන්දී විජිත බලකොඩි පනවපු එකත් කැලැත්ත ඇවිල ලේයින් තෙත් වෙනකම් මමනේ යන දුන්නේ. එයාටයි මේක එන්නේ. සීනාවට ඕක එන්නේ නෑනේ. සමහර වෙලාවට දසමහයෝධ බහුතරයක් ඉක්මනින් නිවන් දකින්න ගියත් ඒක නිසා වෙන්නේ නැතිනේ. ඔව් නේ කව ගියානේ සිවුරට. ඉතින් ඒ නිසා මෙයාට රැට නිඳ යන්නේ 1000 දාඩිය දානවා. ඊනින් බය වෙනවා ඇති අරව පේනවා ඇති පේනම. ඒ කියන්නේ දුටුගැමුණු රජුරෝ මේක අතට ගන්න අකමැත්තෙන් හිටපු එකක් නේ මේ බලය කියන එක අතට ගන්න අකමැත්තෙන් හිටපු එක. ඒතකොට එයාට මේ ඇතිවෙච්ච චිත්ත වේදනා නිසා නිදිසුව යන්නේ නැතුව වෙනවා. ඒකට මොනවට සැරසෙලි තිබුණා. ජනතාව එහි ප්‍රීතිකව ගැසුවත් ඒ වෙලාව අපිට පේන මේක තමයි අනිත්‍යතාවය කියලා. මහාවංශ කතෝරයට අග්ගාලා අපි ගෙනියන්නේ යුද්ධයෙන් අනිත්‍යතාවට.
යුද්ධයේ ජයග්‍රහණය ඊට පස්සේ අනිත්‍යතාවය පෙන්න. බලන්නේ ඒ පෙළගස්සන පෙළගැස්සිල්ල. ඊට පස්සේ මේ තමයි කියන්නේ රාජසන් සීසෝකත්තේ පාසති ලහිත්තකෝ කියලා අපිට එක්කන් ගිහිල්ලා මේ කියන්නේ මේකට මොකද්ද කරන්න කියන එක එයා හිතන්නේ එයාට නිින්ද යන්නේ. රැට නිින්ද අපිට පේනවා අපිට රැට නිින්ද ගියාම හරි ප්‍රශ්නයක් නේ. උදේට රාජ්‍ය පාලනය කරන්න බෑ. රජකෙකුට හරි අමාරු ප්‍රශ්නයක්. අනිත් එක යුද්ධ කරලා ඔක්කොම කරලා ඇවිල්ලා නිදා ගන්නවත් නැති වුණා. නිදා ගන්න නැති වුණා. කැඳවනවා වෙද්දුංග. වෙද්දු ගැන කියන්නේ නන්නේ සාගාතේත්වා දමිලේ සබ්බේ රාජ්‍යා ලද්දයෝ තතෝ පාතාල සද්දමාරේ සියනාසත්තෝ තහි කියලා කියන්නේ රජ්ජුරුවෝ මේ විඳින වේදනාව ආරංචි වෙලා මහරහතුන් කණ්ඩායම අහසින් එනවා. පුවඟු දිවෙනට රැස් වෙලා මේ පුවඟු දිවයින කියන එක ගැන අද විවාදයක් තියෙන මොකද්ද මේ දූපත කියලා. පුවගේ දිවිනෙහි එක්රැස්සූ රහතුන් පුවංගු දිවයින. පුවංගු පුයන්න වයන්න ගුගු පුවංගු ඒ ගැන මැද ඒගොල්ලන් මේක දැනගෙන පුවගු දිවෙනට රැස් වෙනවා. පුවගු දිවෙන ගැන ඉතිහාසඥයෝ ඉවරයක් නැති විවාදවල ඉන්නවා. මමත් දන්න අයගෙන් සහ ඒගොල්ලෝ පුවංගු දිවෙනට රැස්ුනේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. රැස්ුනේ කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් රැස්ුනේ මේ නම ගැන මේ ප්‍රශ්න විසඳන්න තමයි රැස් වෙන්නේ. හැබැයි ඇයි පුවඟු දිනටම රැස් වුනේ. ඉතින් මට කැලැත්තෑවේ කට්ටිය තමයි කිව්වේ ඔය කැලැත්තෑවේ වැව මැද තියෙන දූපතක් තියෙනවා. ඒ දූපත දැන් නම් දිය වෙලා අඩු ගානේ මීට අවුරුදු 2100කට පස්සේ ඒක තිබුණු හැටි අපි හිතන්න එපා. එහෙම හිතුවහම අර බූපොළවට ගැන ඇස් දෙකෙන් එක්ස්රේ කර හිටපු කෙනෙකුට එන මලක් කල්පිත රූපෙන් මම මේ කියන්නේ. ඒක සකලාංගේ විශ්වාස කරන්න එපා. නමුත් අනාගත භූ විද්‍යාඥයෝ මේව හොයාගන්න ඕන දේවල් මිසක් අපිට අදාළ දේවල් නෙමෙයි. ඒ පැත්තේ කතාවක් තියෙනවා මේකයි කියලා. අනිත් පැත්තේ මේ ගල්ඔය මිටියාවතේ කතාවක් තියෙන. ඒක දැනුත් හැබැයි සාධනය කරන්න පුළුවන්. මහවැලි ගංග දෙකට බෙදිලා ඔය සෝමාවතී චෛත්‍ය තියෙන තැන දූපතක් තියෙනවා. අදත් ඒ දූපත තියෙන මහ බැංකු මේ ලංකා මහ බැංකුවේ සංචාරනිකේතකනේ තියෙන. එතන එක හරි ලස්සනයි. මම එතන ඉඳලා තියෙනවා. ඔව් ඒක වෙනම රාජ්‍යයක ඉන්නවා වගේ ඉන්නකොට දැනෙන්නේ. ඒකක් තියෙනවා. ඊළඟට පරාක්‍රමබාහු රජුරුවනේ වැව වෙනුවට මහ සයුර කියන එක සමුද්‍ර එකට ගියේ. වැව මහ වැව සමුද්‍රය කියන සමුද්‍රය කියන මේ එකට යන්නේ මහා පරාක්‍රමබාහු රජුරෝ. මහා පරාක්‍රමබාහු හදපු මේ මහා සමුද්‍ර වලින් එකයිනේ අපිට දැන් තියෙන්නේ. ඒක තමයි පරාක්‍රම සමුද්‍රෙත්. එතුමා හදපු පරාක්‍රම සමුද්‍රයෙන් 4න් එකයි ඔය. නෑ. ඔව් ඇත්තම 24ක් දිග බන්ට් එකක්නේ. දැන් 12යිනේ තියෙන්නේ. ඉතින් පොළොන්නරු නගරය තිබුණේ සයුර මැද දූපතක් විදියට. ඒක සමුද්‍රය කියන්නේ. ඒක දැන් අර මේ අපේ මම එයාට ගරු පිනිස කරන්න ඕන අපේ ඉන්දික මානවඩු සහ මුළු ඉන්දික මානවඩ කියන්නේ මේ අයිස්ක්‍රීම් වෙලෙන්දෙක්. එයා සම්පූර්ණ මේකේ ගල් කණුවක් ගානේ හොයාගෙන දැන් සාධනය කළා. ලංකාවේ විද්‍යුතුන්ට මාර අභියෝගයක් කළා තියෙනවා. දැන් ඒක පිළිගන්න සිද්ධ වෙමින් තියෙන්නේ. මේ ඉන්දික මානවඩු කියලා හේ අයිස්ක්‍රීම් වෙලෙන්ද තියෙනවා. මමත් හම්බෙලා තියෙන දවසක්. ඒක පොළොන්නරු හිටපෙක්. ඔව් දැන් එයා මම හිතන්නේ එයා අපේ කවුද මේ මෙයාගේ හොඳ යාළුවෙක්. එයා තමයි ආව සමාජයට ගේන්න මේ කරේ අපේ සංගීතඥයා ඉන්නේ කවුද මේ දර්ශන රුවන් දිසානායක. දර්ශන රුවන් දිසානායක ගමේ. දර්ශන රුවන් දිසානායක ගැන හොඳට දන්නවා. ඉන්දික තමයි ඔප්පු කරේ ඔය 724 හොයාගත්තේ. බන්ට් එක හොයාගත්තේ. බන්ට් එක 724 දිගයි කියලා දිග කියලා හොයාගත්තේ. දිග ලකුණු කරපු ගල් කණු ටික හොයාගත්තා. විද්‍යාඥයෝ ජල ශිෂ්ටාචාර ගැන ප්‍රවීණයෝ ඔක්කොම කිව්වේ බොරු කියලා එයා ඒක හොයාගත්තා. ඒක ගැන කතාවක් තිබුණා මේක 24ක් තිබුණා කියලා මේ. ගම්මුකියගේ හිටියා මෙහෙක තිබුණා මේ පැත්තේ තිබුණා මෙහෙ පැත්තේ තිබුණා සහ අර මහාවංශෙත් කියනවා මේ උඩින් පෙනෙද්දී පුලසිති රාජධානිය සයුර මැද තියෙන දූපතක් විතරයි රජුරෝ ප්ලෑන් කරේ කියලා. පස්සේ ඕකට කිව්වේ අර සීත දූපත නැත්තම් රජුරෝ මේ සීත මාලිගාවේ මේ සංසර්ග සැප විඳින්න ගිය දැනටත් තියෙනවනේ මේ දූපතක් මේ පරාක්‍රම සමුද්‍රය මැද. ඒකයි කියලා කියන්තා. නමුත් දැන් මේ
මන්ද ඉන්දිකගේ දැනුම මම නම් ගැන කිසිම විශේෂඥ ලොකු දැනුමක් නැහැ මට ඔය ඒ වැවේ ස්වභාවය ගැන මම මේ වෙන් හිටපොද මමත් ඔක ඇල්ලලා තියෙනවා මේ ඉතිහාස පොතේ කියන ටික සහ මම ඇවිදලා අහගත්තේ මොකද ඉන්දිකගේ ඒ මානවඩුගේ දැනුම දැන් ශාස්ත්‍රීය අයත් පිළි අරගෙන තියෙන්නේ ඒක අපිට අර්ථ වැරදීමක් උනේ කියලා. ඉතින් ඒ නිසා මේ පැත්තේ ගල්ලොයයි කියන කතන්දරය අනුව ඒ දූපතයි කියලා මෙහෙම කියනවා. ඊළඟ අයට කියනවා නෑ පෝගිදු වින කියන්නේ ඔය මුලති උඩින් ඉස්සරහා තිබුණු අපේ දූපතයි වැඩි පරණම් දැනටත් තියෙන ඒකයි කියලා විවිධ ඉතින් දන්නෝනේ ඉතින් ඇත්ත හෝ නැත්ත සඳහා විවාද හදාගන්නනේ අපේ වැඩේ. පුරාවිද්‍යාව පැත්තෙන් එහෙම අදහසක් කියන්නේ නැහැ මොකද්ද මේ දිවෙන්නේ කියලා. ඔව් පුරාවිද්‍යාව පැත්තෙන් අදහසක් නැහැ ඒගොල්ලන් කැනීම් කරන්න එපා කැනීම් කරලා මේකේ මොකක් හරි පොළොයට හම්බුනොත් ඒගොල්ලන්ට කියන්න පුළුවන් ඒගොල්ලන් එක එක්කෙනා මේකයි කියලා අනුමාන කරන එක තමයි තියෙන දැනට කණ්ඩායමක් මේක පරීක්ෂණ කරන්න සූදානම් වෙලා ඔය අර්ජුන මහතිද්දලගේ මහත් වෙලා කටයුතු කරන් යනවා අනාගතේ ඒක හොයාගන්න පුළුවන්. මොකද මහරහතුන් රැස් වුණු තැනක් නම් එතන මොනවා හරි ලක්ෂණයක් මීට අවුරුදු 2000ක ඉස්සර තියෙන්න පුළුවන් නේ පොළොයට. ඒක තෝරා ගැනීමට විශේෂ භූමියක් වෙන්න විශේෂ භූමියක් වෙන්න. මේක එසේ මෙසේ තීරණයක් නෙමෙයි මේ ගන්නෙ. මෙතන රැස් වෙලා. ඊට පස්සේ කොළ රැස් වෙලා එකනේ මම දවස් ඒ කියන්නේ ඒගොල්ලන් රාත්‍රී වෙනකන් කතා වෙනවා. මේක තියෙන්නේ පූගදිවිනේ එක්රැස් වූ රහතුන් ඒ පවත් දැන් කෙනෙක් එකෙනෙහිම මැද යම අවසන්නේ ඒ මැද යම ඒ කියන්නේ මැදියම යනකම් අවසන් වෙලා සාකච්ඡා කළා මහරහතුන් 8 නමක් රජ්ජුරුවන් වෙත යවනවා. ඔන්න රජ්ජුරුව දකිනවා ආකාශයෙන් පාවෙලා තමන්ගේ කුටිය ළඟට අර අපිට අර ඉස්සෙල්ලගේ ලස්සන සේද සලු වෙලා හංස රජෙක් වගේ හිටපු තැනට එනවා රහතුන් වහන්සේලා. රහතුන් වහන්සේ 8 නමක් එනවා. 8 නමක් ඇවිල්ලා රජුරුවන්ගේ චිත්තාභ්‍යන්තරයේ ඇති වෙලා තියෙන මනසේ දෝලනය වෙලා තියෙන මේ දුක්ඛ සුඛයක් නෙවෙයි දුක්ඛනේ විපිලිසර පාවයන් දුකක් වේදනාවක් මේ ඔක්කොම ප්‍රශ්න දිහා රජුරුවන්ගෙන් ලංකාදීපයට විමුක්තිය ලැබුණා මං ඉන්නේ අසතුටේ මට ඇසක් ගානේ නැතිච්ච සේනාව හිටපු දමල මිනිස්සු මෙනෙහි වෙනවා මහරහතුනි මට මේක දරා ගන්න බෑ මම මොන තරම් පාප කර්මයක් කරපු මිනිහෙක්ද කියලා එයාගේ අභ්‍යන්තරික වේදනාව කියනවා අපි මේකට කන් දීලා නැහැ නේ තාම කවුරුත් නෑ නෑ ඒතකොට හාමුදුරුවෝ කියනවා දෙමළුනේ රජතුමනි මැරුණේ ආඩම්බර වෙන්න එපා එහෙමද ඒ කියන්නේ විභාගයේ ප්‍රසාදය ඒ කියන්නේ දැන් අපිට උගන්වලා තියෙන්නේ එහෙම තමයි හැබැයි ඒ වගේ කතාවක් තමයි නොකියා කියලා තියෙන්නේ ඒක හින්ද තමයි මහාවංශ හාමුදුරුවෝ ගොඩාක් බැනුම් අහන්නේ යුද විරෝධීන් අති මට මතකයි අපි ඉස්සර ඔක මෑත කාලේ යුද සිබිලුන් සඳහා විශාල විදියට මමත් ඔය ජෙනරාල් පාරමී කුලතුංග අපේ ජානක පෙරේරා ජෙනරාල් විශාල මේ මනුෂ්‍ය යුක්ති ධර්මය ගැනත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු අවබෝධයක් තිබුණු කෙනෙක්නේ මේ අපි ලංකාවේ යුද සෙබළුන්ට මේ රට දෙකට වීම වැළැක්වීම දෙමළ සංහාරයක් වෙනුවෙන් රට දෙකට වැළැක්වීම වෙනුවෙන් මේ වගේම ඉස්සර දේශන කරන්න යද්දී ඔය ප්‍රශ්නේ සෑහෙන්න ආපු දෙයක් මේ ප්‍රාණඝාතය කරන එක කරන්නේ කොහොමද ඒ කියන්නේ ඇත්තම චින්තා මම 12 අවුරුද්දක් විතර ඒ වැඩේ කළ දෙනවා අපි අතරේ විශාල ප්‍රශ්නයක් තිබුණා ඔය උතුරු නැගෙනහිර ප්‍රශ්නේ විසඳ ගන්න තිබිච්ච ලොකුම බාධාවක් තමයි අපේ හමුදාවේ චිත්ත ධෛර්යය වඩන්න බෑ මේ ප්‍රශ්නයත් එක්ක පරපරන අසන්නේ කොහොමද ඔය ඇත්තනේ ඉතින් කෙලිම බේසික් එකෙන් කඩලා තියෙන්නේ බුද්ධ ආගම කියන්නේ එහෙම එකක් කියලානේ තියලා තියෙන්නේ මම මේක දන්නවා කොයිතරම් අසීරු වුණාද කියලා ඒ කියන්නේ ඒගොල්ලන් ගෙදර වැටමාීමට ගිහිල්ලා පරපරන නසනවා රට වෙනින් පරපරන සැවෙද්දී ඔය ප්‍රශ්නේ හරියට හිතනවා ඒ කියන්නේ හිතන එක වැරදි කියලා නෙවෙයි මම මේ කියන්නේ මම මේක අත්දැක්ක මම මේ දැන් මේ වෙලාවේ මේ සමාජෙට මේක මං කියන්නේ මට අනාගතේ මේ අතීත දේවල් ටිකක් කියන්න වෙන එක පැහැදිලි කරන්න ඕනේ හින්දා ඒ වෙලාවේ හමුදාවේ හිටපු තරුණයන්ට චිත්ත ධෛර්යයට අපි එළියෙන් ගිහින් කතා කළා විශාල කතා කරපු කෙනෙක් මමත් මේ කෙලිම මොටිවේෂන් දෙන්න පැය 4-5 මමයි මාදුලෑ සෝබිත අහලා ඔය මාර්ලේ බද්දිහල විශාල පිරිස අපි හැමෝම ගිහිල්ලා අපි තමයි දේශකයෝ පිටින් යන සමහරලාට හමුදා විනය නීති කඩමිනුත් අපි ඒව කළා ඒ වෙලාවේ ඒ කියන්නේ ඒ වෙලාවේ රට දෙකට වීම වලක්වා ගැන ප්‍රශ්නවල අපි ඉතින් ගැන්නුවේ මේක දෙමළ මිනිස්සු හෝ මිනිස්සෙක් ප්‍රශ්නයක් නෙවෙයි කියලා ඉතින් අපි සම්පූර්ණ උම්මග්ග ජාතකයෙන් තර්ක හදාගෙන මේක කොහොම හරි කිව්වා
මන්දනය මම දැකපු දෙයක් තමයි අවසාන මොහොත උණු වෙනකල් ළමයි කිව්වේ මේ ප්‍රශ්නේ සර් අපිව ටිකක් නිරුද්ධ වෙනවායි කියලා. ඉතින් මට ඒ වෙලාවේ තමයි මේ දුටුගැමුණු රජතුමා පෙරණ ප්‍රශ්නේ පහු කාලයේ දිගින් දිගට මට දැනෙන්න ගත්තේ ඇත්තට මේක තමයි. අපි තියරි කිව්වට අපිටත් ඔක බෑනේ කරන්න බැරි හින්දානේ අපි හමුදාව නොගින් ඉන්නේ. ඕක කියන්න පුළුවන්. ඉතින් ඇත්තට මම ඇත්තටම දැක්කා ඒ ළමයි මේ තරුණ ගැටවරු උන්ට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. යවුණ මදෙන් පිපිච්ච කට්ටිය ආය උදවලට පෙම්බඳිනවා. වෙඩි හඬට පෙම්බඳිනවා. සතුරාගේ බෙල්ල කැවීම වෙන කතාවක්. වෙන කතාවක්. ඉතින් හාමුදුරුවෝ මොකද කියන්නේ? හාමුදුරුවන්ගේ කතාව තමයි මේ හාමුදුරුවන්ටත් මේක තමයි මූණ දුන්නේ. මෙතන නම් එන්නේ ඉවර වුණාට පස්සේනේ. ඔව් ඉවර වෙනකම් මේ ප්‍රශ්නේ තියෙන්නේ නැති අර 500 නම තමයි ඔක සංසිඳව ආවේ. අරන් එන්නේ නැත්තේ. එන්නේ නැත්තේ. ඒ 500ට වැඩක් තිබුණා කොහොම හරි. තිබුණා. ඒගොල්ලෝ ලොකු වැඩක් කරන්න ඇති. ඔව්. ඔය මේ ගමන දක්කන්න කවුරු හරි එක්කෙනෙක් ඉන්න ඕනේ. ඒ කියන්නේ ආධ්‍යාත්මික නායකයෝ ටික. ඊට පස්සේ තමයි කියන්නේ රජ්ජුරුවන්ට කියනවා මේ රජතුමනි ශෝක කරන්න එපා. ඔබ ධර්මය වෙනුවෙන් මේ කටයුත්ත කරේ. ඔබ ධර්මය වෙනුවෙන් අනුග්‍රාහකයෙක්. ඔබ අතින් මැරුණේ මිනිස්සු එකමාරයි. හම්මට සිරි. පන්සිල් ගත් එක්කෙනයි තිසරණ සරණ ගිය එක්කෙනයි එතන හිටියේ. පන්සිල් ගත් එක්කෙනයි තිසර ඒ කියන්නේ මිනිස් භාගයනේ තිසරණ සරණ විතරයි කියලා තියෙන්නේ. එකමාරක ඒකනේ. කුමාරු වැටිරාකවත් දීවන්නේ මල්ල කෙලිය. දැන් මේක රහතුන් කිව්ව නම් රහතුන් කිව්ව කියලා වාර්තා කරන්නේ. ඔව් ඒකයි තියෙන ප්‍රශ්නේ. ධර්මයේදී තියෙනවා සම්ප්‍රප්‍රයෝග කියලා කද්දයක්. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මලගේකින් නොමලගේකින් අබ මිටක් කරන් එන්න කියලා අරගෑනිව කඩේ යවන්නේ නම් බුදුහාමුදුරුවෝ. කිසා ගෝතමිය. ඔව් කියලා වෙලා ඉන්න මැද්දේ කඩේත් කඩේ යවන්න ඕනේ මුළු නුවර පුරා ගෙනිය ඇවිදින්න ඕනේ. ඉතින් කෙනෙකුට මේක සම්ප්‍රප්‍රයෝග අවස්ථාවක්. ඇත්තට මම දන්නවා ඒ ගොඩාක් ඔය මම දැන් දුටුගැමුණුට එරෙහි පිළේ ඉන්න ගොඩක් අයත් එක්ක මේ අවුරුදු 40 දෙපැත්තට ගිහිල්ලත් මං වාද කරන දැන් පැත්තක් නැතුවත් තාම වාද කරනවනේ අපි මේක දුටුගැමුණු ජාතිවාදී මහා වංශ ජාතිවාදී දුෂ්ටාන්ත කෘතියක් කියලා කියනවනේ මහානාම හාමුදුරුවෝ මේ වාර්තා කරන්නේ එදා වෙච්ච සිදුවීම මහානාමහන්ගේ මතේ නෙවෙයිනේ මේ කියන්නේ ඒක වෙච්ච දේ කියලා වෙච්ච දේ අදත් ඉන්නේ එහෙම හාමුදුරුවෝ ඔය යම් දේවල් කියන්නේ රජවරුන්ට හරි කියලා පැති දෙකකින් වෙන්න පුළුවන් එකක් එහෙම නිකන් ඇත්තට මේගොල්ලෝ තිසරණ වටිනාකමෙන් හිතලා ඒ තරමට මිනිස්සුන්ගේ වටිනාකම අඩු කරා වෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් පොඩි කවුන්සලින් පාරක් දැම්ම වෙන්නත් පුළුවන්. ඔව් කවුන්සලින් එක. කවුන්සලින් නෑ ඔයාගේ අතේ මුකුත් උන්නේ නෑ ඒක කියලා මේ අසනීප වෙච්ච මිනිස්සෙකුට මේ කතා කරන්න තියෙන්නේ. ඉතින් ඕක තමයි රජ්ජුරුවන්ට කියන වචනේ අරක මනුෂ්‍ය ප්‍රාණින් එකහමාරක් මිසක් කෝෂණියන් මහ ජනතාවක් ඔබ වහන්සේගේ අතින් නෑ ඒ එහෙම නැතිනම් තිරිසන් සතුන් හා සමානයයි කියලා හිත හදන කවුන්සිල් එකක් තමයි කරන්නේ. ඒක බරපතල කියවීමක් තමයි. බරපතලයි. ඒ කියමිට මම වත් ඔබ ඔයාත් එකගෙන වෙන්න පුළුවන්. හැබැයි අපි මේ මොහොත තේරුම් ගන්න ඕන. හරිද? අපි දෙන්න විතරක් නෙමෙයි බුද්ධ ආගමට එකඟ වෙන්නත් නෑ මේ කිසිම වික්ෂුවක් එකට එකගත් නැතුව ඇති. හැබැයි අපි මේක බලන්න ඕන. කිසා ගොතීමිට ලෙඩ හැදිච්ච වෙලාවේ බුදුහාමුදුරුවෝ පටාචාරට ප්‍රශ්න වෙච්ච වෙලාවේදී බුදුහාමුදුරුවෝ මේ තරම් බරපතල ප්‍රකාශ කළා නැහැ. නමුත් මේ මහරහතන් වහන්සේලා එහෙම ප්‍රකාශයක් කරන්න එම මොහොතට ගිහිල්ලා අපි බලන්න ඕනේ. මොහොත බරපතල මොහොතක්නේ. ඉතින් ඒ උනත් මන් දන්නේ රහතන් වහන්සේ කෙනෙක් එහෙම කිව්වේ කොහොමද කියන එක බරපතලම ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නයක්. එතකොට දැන් මේගොල්ලෝ නෙමෙයිද කියන්නේ ඔයා සෑයක් බඳින්න කියලා. කාර මේ පිරිස නෙමෙයිද කියන්නේ දුටුගැමුණුන්ට නෑ මේ සෑයෙන් බැසුව පස්සේ කන්නේ. එලාර රජුරවණ සෑය බැදලා ගරු කළා ඔක්කොමත් කළා යුද්ධේ බල්ලුකත් ඇවිල්ලා බල්ලුක පරාජය කළා. ඔහු රාජ සැප විඳින පළවෙනි රාත්‍රියේ ඔය සැප වින්දට පස්සේ සම්පහාර පිට රමණ සුව වින්දට පස්සේ අපිටත් එනෝනේ සැහැල්ලු ඉරුණාට පස්සේනේ ප්‍රශ්නේනේ රටවැසියා සියල්ල ප්‍රීති සුඛේ ගිහිල්ලා ඉන්න රාත්‍රී තමයි මේක එන්නේ. එතකොට වෙලාර රජතුමා වෙන යුතුයකම් කළා අවසానයි. ඔව් ඒකනේ මම කියන්නේ මේ රුවන්වැලි සෑය බැඳලා මේකෙන් නිදහස් වෙන්න කියලා.
ඒකට ඉස්සෙල්ල මේක පස්සේ රුවන්වැලි සෑ ඔක්කොම බැඳීම දක්වා එන සද්‍රාබත්තිමිය මාර්ගයට රජ්ජුරුව එන්නේ මේවත් එක්ක තමයි ඒ පරිච්ඡේදනය අපිට පේන්නේ අනිත්‍යතාවය පසක් කරගන්න හිමහා ධර්ම සංවේගය හා ධර්මානන්දය ජනිත වෙන තැනට එන්නේ මිනිසුන්ගේ මානසික ප්‍රශ්නේ මේ මහවංශකරුවෝ අපිට ගේන්නේ මම ඒකනේ කිව්වේ මේක සංසාරය හා නිවන පෙන්වන පොතක් නේ මහවංශෙත් එතෙන්ට මේ අපි අරන් යන්නේ ඒ වාසම හැබැයි රජ්ජුරු ඒක ඒ රජ්ජුරුවෝ මේ කිරුගම් වහා පටන් ගන්න ඔය වැඩේ නෙවෙයි ඒ වැඩ පටන් ගන්න යනවා ඊට පස්සේ මේක කියලා තමයි මේ අස්වසන්නේ ඒකෙන් පොඩ්ඩක් සනීපයක් එනවා යම් සනීපයක් එනවා ඒක ඉවරයක් වෙන්නේ නැහැ හැබැයි ඒක ඕනනම් අපි මේකේ තියෙන වාක්‍යෙම කියන්න ඕනේ වැඩක් නැහැනේ ආයෙ කියන්න නේද ඕනේ නැහැනේ සරලම දෙයක තමයි ආයි මතක් කරන්නම් පන්සිල් ගත්ත එක්කෙනයි තිසර සරල ගිය එක්කෙනයි හින්දා එයා භාගයයි ඔබ වහන්සේ අතින් මිය ගියේ මනුෂ්‍ය ප්‍රාණින් එකමාරයි ඒක මාරු වැඩේ රජාට සිග්ගෑ වෙන්නේ නැති මොකක්ද අකෝ මේ කිව්වේ අරේ අර මේ කියන්නේ මේ දූපතේ පුංගු දූපතේ මචං රැස් වෙලා ඔය ගාන හදාගන්න නැති කොහොමද මම මේක කියන්නේ මේ කියන්නේ ඒකයි පුංගු දිවිනේ එක් රැස් වූ රහතුන් ඒපවත් දැන එකෙනීම මැද යම අවසානයේ රෑ මැදියම වෙනකග සමීකරණ හදලා මොකද්ද ඇත්තට වෙන්නේ නැති බොහොමදලා පිස්සුද මේ බුද්ධ මේ ධර්මයට මේ නකරුව කරන්නේ වාද කරන්නේ නැති. එතකොට මම මේ බලන්නේ මේ රැස් ගණේ හිටියද අභිධම්මික ගෝදත්ත හාමුදුරුවෝ මේකට ඉඩ දුන්නේ ඇයි? අර යුද්ධයට ආශිර්වාද කරයි කියලා 500 සතුරින් එළවපු මහරහතුන් වහන්සේලා එහෙම කරන්න පුළුවන්. එහෙනම් අපිට ඒක කියනවම තමයි මම හිතුවා මෙතන ලොකු ප්‍රශ්නයක් වුණා. පූංගු දිවිනේ එක් රැස් වූ රහතුන් ඒ පවත් දැන එකෙනෙහිම මැදම අවසන්හි රහතුන් 8 නමක් රජු වෙත යවා. එතනින් 8යිනේ යවන්නේ. යට යවන්නේ තටලෝ දහම් පැහැදිලි කරන්න වෙන්නේ නැති සමහර විට ඔය ලෝවා මහපාය හදපු සුහාර්ථ ඉන්නවනේ අපි ලෝවා මහපායදී ගැන කතා කරන සුහාර්ථ ගැන තියෙන මේ පුවත්වල නම් තියෙනවා මේ එක එක්කෙනා අටලෝ දහමේ කොටස් තමයි මේ කිව්වේ අටලෝ දහමට ස්ථාන 8න් මේ සහ මුලින්ම ස්ථාන මේ 3ක් දුටුගැමුණු රජුරෝනේ හැදුවේ මිරිසවැටියයි ලෝවා මහපායයි රුවන්වැලි සෑයයි. ඉතින් ඒක කියන්න ඒ සඳහා පොළඹවන්න මේක එක හාමුදුරු කෙනෙක් කිව්වයි කියලා එක හාමුදුරු කෙනෙක් හරි. ඒ හාමුදුරු රහත් නොවුණත් මූලික ධර්මයට අනුකූල නැහැ. ඔව්. නෑ මේක මොන අදහසකින් කිව්වද කියලා හිතා ගන්නත් බෑ. ඒක අපිට මේ හිතා ගන්න බෑ මටත් ඒක හිතා ගන්න හැබැයි ප්‍රායෝගික ජාතික රාජ්‍යයක අනාගතය සම්බන්ධව ඒක හරි. කොහමද රාජපක්ෂලා කාලේ හිටිය හාමුදුරු කෙනෙක් කිව්වා වගේ කතාවක් තමයි. ඔව්. මේක රහත් නැතුව හාමුදුරු කෙනෙක් කියනනම් සාමාන්‍ය කතාවක්. මේ රහත් 8 නම කියලා කියන එක තමයි වැඩේ තියෙන්නේ. තමයි. හැබැයි උන්වහන්සේක වාර්තා කරනවනේ. ඔව්. ඒ කියන්නේ අපි උන්වහන්සේට ගරු කරන්න ඕන. නෑ ඒක මහානාම හාමුදුරට කරන්න දෙයක් නෑ ඒකේ. ඔව්. වෙච්ච දෙයක් කියන හාමුදුරු රහත් නොවේ කියලා මක්කන්න යන්නේ නෑනේ. ඔව්. ඒක රහත් කියලා කියන්නේ අපිට රහතුන් අපි පසු කාලීනයන්ට යුද්ධ කරන්න අවශ්‍ය තර්ක හදා දෙන්න කියලා තමයි දැන් කට්ටිය කියන්නේ. මම නම් ඒක මේ ඒ තත්කාලීන ඉතිහාසය අවබෝධය නැතුව කියන කතන්දරයක්. ඒක නෙවෙයි කතන්දරේ මේ අර චින්තකයෙකු කතා. ඔහු ඉන්නේ සෑහෙන දුක්ඛිත මනෝභාවය. මොකද්ද මේ මනෝභාවය? දැන් අපි මෙච්චර කවස් අපි හිල් කරා මේ යුද්ධ ඉවර වෙන්නේ නැහැ කියලා ඔන්න දැන් ඉවර වුණා. ඉතිහාසකයි වාරුවේ කොටස් 12ක් ආවට පස්සේ ඔන්න අද ඉවර වුණා. එතකොට යුද්ධය ඉවර කරන්න මෙච්චර ගමනක් ආපු රජේ කුද්ධාමෙන් ඇවිල්ලා ප්‍රශ්නයකට මුහුණ දුන්න අවස්ථාවක් මේ ප්‍රශ්නය මනෝව්‍යාධියක්නේ. ඔව් සාන්දෘෂ්ටික අර්බුදයකට යනවා යා. සාන්දෘෂ්ටික අර්බුදයකට. ඒ මනෝව්‍යාධියෙන් ඔහු ගලවා ගැනීම සම්බන්ධ දුණු සම්මප්‍රයෝගයක් තමයි. සම්මප්‍රයෝගයක් විදියට මේකේ අවුලක් නැහැ. ඔව් ඒ මිනිස්සෙක් ගොඩ ගන්න මොකක් හරි කියනවායි කියන එකේ ඉතින් ඒකේ ප්‍රශ්නයක් තියෙන්න බෑ. ඒක හැබැයි ඉතින් අර ග්‍රන්ථයක ලියුණාන් පස්සේ අනිත් කියවනේ උන් කියවන්නේ ඒ රෝගේ තියෙන උන් ටික නෙමෙයිනේ. ඔව් ඒකින්ද ඒකයි ඒක සමහරලාට ඉතින් ජාතික රාජ්‍යයක් රැක ගැනීම සම්බන්ධව යම් ආවේගයක් ලබා ගැනීමට මේක බලපාන. දැන් මම කියන්නම්
ඔයාට මතක ඇති අලිමංකඩ බිඳ වැටුණා. අලිකම්කඩ කඳවුර බිඳ වැටුණා මේක ඇවිල්ලා අර ලෝක ඉතිහාසයේ විශේෂ තැනක් නේ ඒක. ඒ වගේ බිඳ වැටීමක් වුණේ කොහෙද මේ නිව්ගිප් කාලේ මේ වියට්නාමයේ අර වෙච්ච සිදුවීම වගේනේ ප්‍රධානම කඳවුර බිඳ වැටුණා. ඉතා පැහැදිලි ටීටි සංවිධානය ලංකාව අල්ලන අනුරාධපුරේ දක්වා ආවා. ඉතින් මම මේක පැහැදිලි කරන්නගේ අනුරාධපුරේ දක්වාම හමුදායල් තරුණයෝ දහස් ගණන් වවුනියාව නගරයට පලාවා. ඒ පලාපු වෙලාවේ තරුණය නවත්ත ගත්තේ මේ වාක්‍ය කියලා තමයි. මාදුල සෝවිත හාමුදුරුවෝ කිව්ව කිවිල්ලක් ඊට පස්සේ තමයි ඒගොල්ලන් සැලෙන්නේ නැත්තම් එදා එල්ටි සංවිධානයේ අනුරාධපුර නගරේ අනුරාධපුරයට පවා සෙල්ලිඩි වැටුණා නේ වෙලාවේ. ඔව්. ඉතින් ඒකෙන් මං කියන්නේ නැහැ මේ වාක්‍ය නිවැරදි කියලා. මේක එහෙම පාවිච්චි වුණා. පාවිච්චි වෙනවා. පාවිච්චි වීම සාධාරණයි. මොකද ජාතික රාජ්‍යක ආරක්ෂා කරගැනීමේ යුද්ධයකදී ධර්මයේ පැත්තක තියාගන්න වෙනවා. ඒක හරිනේ. අපි කියමු ප්‍රාණඝාතය කෙලෙවිස අපේ ගෙදර වැටේ ප්‍රශ්නේදී අල්ලපු එක ඉදම කන්න වෙනවා අපි බලනවා වගේ එකක් වෙනවා. ඊළාට අපි බලන්නේ නැහනේ. මෙච්චරවත් බලන්නේ නැහනේ. ඒ වගේ වැඩනේ ඔය කතා කරන කවුරුකුත් එහෙම කරන්නේ නැහනේ. ඒ කියන්නේ ලංකාවේ නැත්තම් ඔය මානවවාදී සම්මේ මිනිස් අයිතිවාසිකම් කරන සංවිධාන දෙකට කැඩෙන්න බෑනේ. බෑනේ. ඉතින් මේ පැත්තෙන් ඒක තියෙනවා. ඒක අපි අනවශ්‍ය විදිහට අපි මේක වාද විවාද කරලා නැහැ. රජුරෝ හිටියේ මානසික ප්‍රශ්නයක. ඇවිල්ලා මෙහෙම කතාවක් තමයි කිව්වේ එකමාරක් මලා කියලා. ඒකනේ කියේ දැකීම් වශයෙන් හරගා පරිවිතර්ක ඇත්තේ. විතර්කනේ පරිවිතර්ක. ඒක මාර වචනයක්. රජුරෝ පරිවිතර්ක වෙලා. මේ මහාවංශ පරිවර්තනය දෙන්නෙත් ඒකට වචනයක් නැතුව හදලා තියෙන්නේ. මේ මෙතන තියෙන පාතිතස්මි කියන එක නම් දෙන්නේ පරිවිතර්ක. තර්ක විතර්ක පරිවිතර්ක. පරිවිතර්ක. අමුතු වචනයක් වෙනවා. ඒ කියන්නේ වෙනම තත්ත්වයක්. හොඳටම අපි කිව්වේ හොඳටම අවුට් යමින් හිටිය රජුරුව. ඉතින් මේ ෆුල් ක්‍රැක් වෙලා ඉන්නේ. මේක බලන්න ඊළඟ දුටුගැමුණු රජතුමාගේ යුද්ධය දැන් අපි 12 පැයක් කතා කරලා තියෙනවා. තව අපි ගොඩාක් ඒවා හල්ලා කතා කරලා තියෙන්නේ. අවුරුදු විශාල ප්‍රමාණයක් යුද්ධ කරලා මේක තනකවත් සද්ධාතිස්ස රජුරුව නෑනේ. ඇහුනේම නෑ නම. නෑනේ. මහා වංශ කතුවරයා වචනකින්වත් මේ මුළු යුද භූමියටම ඔහු කැඳවලා නෑ. නෑ. දැන් එනවා. දැන් එන්නේ මෙතනින් තමයි එන්නේ. මේ පරිවිතර්කයකට බලපෑවා. සද්ධාතිස්ස ඇවිල්ලා මොනෝ ඉල්ලන්නේ නැද්ද එදා? යුද්ධ දින්නෙන් පස්සේ නේ. යුවරජකම වහාම නම් කරන්න ඕන පුතාට දෙන්න බෑ කියලා කිව්වා කියලා තමයි විත්තිකරුවෝ කියන්නේ. විත්තිකරුවෝ කියන එක අපි කියමු අපි. උඹලා අහුල්ලා කියන කතා කියලා. පුතා කියන්නේ සාලියට. ඔව් සාලියට නේ යුවරජකම යන්න ඕන. හැබැයි මේ පරිවිතර්ක කියන එක කතන්දරේ තමයි මේ ඔක්කොම ඇතුලේ රජුරුව මේ වේදනාව විඳින්නේ. රන්මැණික අගබිසව කරගන්න බෑ. ශාස්ත්‍රීය බිසවක් ಭಾರතයෙන් ගෙන යුතුයි. අම්මට සේ එලාරගේ දුවනිය රාජිකා මගේ ආශාවස්තුව නොවේ. අය ආදරේ ඉල්ලයි මා කුමක් කළ යුතුද? රන්මැණිකා සමග මා කළුමැණිකාටමද ආලේ කළෙමි. ඇයව ගන්න බෑ. මා පුතු සාලියට ස්ථානයක් දිය නොහැක. ඊළඟට 500ක් ආපු භික්ෂුන් වහන්සේලා ආපසු හැරෙන සූදානම් නැහැ. මේ ප්‍රශ්න ගොඩ ඇතුලේ ඒ අය මේ වචන ගොඩකින් හංගන්නේ එකයි. මෙසේ පරලොව බිය දැකීම් වශයෙන් හටගත් පරිවිතර්ක ඇත්තේ හටගත් 1000 ඇත්තේ නිදිසුව නොලද්දේ කියලා කියන එක ඇතුලේ ප්‍රශ්න ගොඩයි. ඒක නිතින් අපි රාජ්‍ය ගන්න කලින් ඔව් මේ ඉන්න බෑ කරන්න කියලා ආවට එහෙම කරන්න බැරි තැන් තියෙනවා. ඔව් තියෙනවා. රාජ්‍ය ඉතිහාසෙ කිව්ව රාජ්‍ය ගන්න ගියාම හරියම ඉතින් ඔය විත්තිකරුවෝ කියන එදා එහෙම දෙකක් වුණා කියලා ඉතින් වෙන්නේ නැති අපේ ඒගොල්ලන් කියන්න ඕනේ ඕන කෙනෙකුට තේරෙන්නේ. කවුද යුවරජුරුව? මාව නම් කරන්න කියන්නේ. මාව නම් කරන්න ඕනේ ඊළඟ මට යුවරජුරුව කෙනෙකුට දෙන්න ඕන. මට ඒ අදාළ අසිපත දෙන්න ඕන. ඔව්. මට අදාළ රාජමාලිගය වෙන් කරන්න ඕන. ඔව්. හැබැයි බුවාට තයිතියක් තියෙනවනේ. බුවානේ ෆයිට් කරලා ගුටි කාලා ඔක්කොම තියෙන්නේ මිනිහන්නේ. ඔව්. ගුටි කාලා තියෙන. හරි ආපු සාලියක එකපාරට ගත්තාම හරියන්නේ නැහැ. මට මේ තියෙන එකක් තියෙන අනික දේවානම් පිස්සේ ඇති කරපු සම්ප්‍රදාය තියෙනවානේ. මල්ලිගෙන් මල්ලට යන එකක් තානේ පුතාගෙන් කඩලා මුටසීවගේ පුතාට යන එක නතර කළා. දෙවන පෑතිස්ගෙන් පස්සේ දෙවන පස්සේ මල්ලි උත්තිරණ යනවනේ. දෙවන පෑතිස්ගේ පුතා එතන මරපොයින්දා. මෙතන පුතා ඉන්නවා සාලිය. ඔව්.
එතකොට සාලියට විරුද්ධව කැරල්ල එන්න පටන් ගන්න ඇති ඌ රජෙක්ගේ පුතෙක් වුණාට උඩ වැඩ බෑගේ. නෑ නෑ. රාජ බිසවක්ගේ පුතෙක් නෙමෙයිනේ. නෙවෙයි ඔව්. කියලා එක එන්න ඇති ආපු නිසා තමයි වංශ කතාකරුවා මේක ලියද්දි සද්ධාතිස්ස රජුරුවත් රජ වෙලා අවුරුදු 450ක් 500ක් වෙලානේ. ඔව්. ඉතින් ඒ කුණු ගොඩවල් මේක අවසන් නැතුව තමයි මේක ලියන්නේ. අපිට අපේ විවේක බුද්ධියෙන් තේරුම් ගන්න ඕන විත්තිකරුවන්ගේ කතා සහ ඔය සමන්ගල තියෙන සෙල්ලිපි ඔක්කොම බලන් ගියාමයි ඊට පස්සේ හැසිරීමත් එක්කයි මහාවංශ කර්තෘවරයා කිසිම වරදක් සද්ධාතිස්ස කුමරු විශේෂයි නොකියා. ඇයි ඔහු සමස්ත යුද්ධෙන් වචනකින්වත් එකතු නොකර අයින් කරලා තිබ්බේ? මේ මුළු කතාවේ කිසිම තැනක නෑනේ මේ සාලිය නම් පොඩි ළමයා කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. පොඩිනේ එතකොට පොඩි යටවර යවුණේක්නේ. සද්ධාතිස්ස රජතුමා නෑ කොහෙවත් මේක තැනකවා. ඔව් ඒ පරිච්ඡේදයෙන් පිටමං කරලා තියෙන්නේ ඇතුලේ හිටියේම නෑ. හිටියනම් ලොකු අවුල් ගොඩක් තියෙන නිසා. ඔව්. අඩු ගානේ දැන් මෙච්චර අපි බල්ලු කාපු වෙලාවවත් නෑනේ සද්ධාතිස්ස රජු. ඒ කිසිම වෙලාවක උදව්වටවත් එන්නේ නෑ. උදව්වට කැඳවලවත් නෑ. හිටිය තැන කියන්නෙත් නෑ. හැමෝම වාර්තා කරනවා මෙයා සම්පූර්ණ උඹ දින්නොත් මම බලන්නම් වගේ පොඩි ප්‍රශ්නයක් අපිට පේනවා. ඉතින් ඒක කවුරුත් කැමති උන්නේ හාරන්න. මොකද අපේ ඉතිහාසය කියන විෂය කතා කරද්දී සම්ප්‍රදාය සපෝට් එක ගන්න ඕන හින්දා කවුරුත් මේව කතා කරන්නේ නැහැ. මටත් ඒ ප්‍රශ්නේ ඉස්සර තිබුණා. දැන් කිව්වමත් ඔය ප්‍රශ්නේ තියෙනවනේ. මොකද ඉතිහාසයට සපෝට් කරන්නේ සම්ප්‍රදාය මිනිස්සුනේ. විකල්ප මිනිස්සු අපිව අහලා පාවිච්චි කරලා පැත්තකින් තියෙන එක. උන් ඉතිහාසය හප කරන්න ඊළඟට ලංකාවේ මේ විකල්පී ඉතිහාසය මනාප ජාතිකත්වයට විරුද්ධව වගේ කතා කරන ඉතිහාසඥයෝ සද්ධාතිස්ස තමයි ඔසවන්නේ. දැන් ජී මෙන්ඩිස් මහත්තයෙන් ඉඳලා අපේ නිව්ටන් ගුණසිංහනේ. නිව්ටන්ට යගේ නම මොකද්ද මට කන්නේ නිව්ටන් නේ මොකද්ද? ආචාර්ය ගුණසිංහගේ ඉස්සර නම එන්නේ ලියනදාස අමරකම්. ඒ ඔක්කොම අපේ ලෙස්ටි ගුණවර්ධන සාලිය තමයි ගොඩක් උස්සන්නේ. සාලිය නෙමෙයි සද්ධාතිස්ස රජු සමායන සාල්. යා සමහර දැන්වලින් කියන දුටුගැමුණු කියන්නේ ප්‍රපංචමය බොරුවක් කියලා. සද්ධාතිස්ස තමයි බුවා කියලා. ඇත්ත කියලා. දුටුගැමුණු කියන කෙනෙක් හිටියේ නෑ කියලා එකක් කියනවනේ. නෑ. ඒක හදමු මිත්‍යාම ප්‍රබන්ධයක්ම කියලා කියනවනේ ඒගොල්ලන් සාමාන්‍ය කියලා සද්ධාතිස්ස රජු තමයි හැබැයි යථාර්ථ විදිහට පිළිගන්නේ. ඉතින් ඒක ඇතුළේ වෙන කතන්දරයක් තියෙනවා. ඒකගතාවය ඇතුළේ වෙන ඇයි දුටුගැමුණු පිළිගන්න අමාරු කියන්නේ. මෙච්චර පොළොවේ කෙනෙක්. ඉතින් ඔය මේ පාරම්පරිකව දුටුගැමුණු රජුගේ කතාවේ මම මේ වගේම කියන්න ඕනේ තා වැදගත් දේ තමයි දුටුගැමුණු රජුරෝ මේ සියලු පීඩනයන් දරාගද්දී ඔහුට හිත හදා ගන්න තරම් රජෙක් නොකරපු පළවෙනි අය තමයි මේ එළාර රජු විසින් මහා සෑයක් හැදීම. ඒ තරන්නේ මං ආයි අගට යනවා. ඒ කියන්නේ ආනමඩුව ප්‍රදේශයට බල්ලුක ඝාතනය කළා. බල්ලුක ඝාතනය කරේ දුටුගැමුණු රජුරෝත් නෙවෙයිනේ. ඔව් පුසදේව. දුටුගැමුණු අනනේ ක්‍රියාත්මක වෙන්නේ. බල්ලුක වෙනුවෙන් ස්මරණයක් කරලා තිනවා. අදත් බල්ලුකගේ ස්මරණය බලන්න පුළුවන්. ඒක අවුරුදු ගාණක් හැංගවිලා තියලා මමයි වායාමට පුතෙන්නේ මම ඊට ඉස්සෙල්ලා ඒක මේ ගිරි මුදුන පොතෙන් හා නැවත මම වායාම පොතෙන් තව දීර්ඝ කළා ඒක එලි දක්වනකන් ලංකාවේ නිල ලිඛිත ඉතිහාසයෝ ලියන ඒවායේ වතවන වල කවුරුවත් කතා කරේ නැහැ. බල්ලුකගේ සෝන ගැන. බල්ලුක වෙනුවෙන් සෝනක් තාමත් තියනවා ආනමඩුවේ සෝන් කැල්ම ගමේ. ඉතින් මෑත කාලේ ගැන ඔය සුධාරක අර්ථනායක මගේ පොත කියවල මට යම් විදියකට එයාගේ ගම එයාගේ එහෙම කන්නේ නැහැ වගේ එකක් කියලා එයා හොයන් ගිහිල්ලා වීඩියෝ එකක් අන්තර්ජාලයට දැන් ආයෙ දාලා දෙනවා. මම නම් ඒක ගියේ 1998 සෝන් කැල්ම ගමේ ටැඹ තාම තියෙනවා. ගිය අවුරුද්දේ සුධාරක අර්ථනායකගේ Facebook පිටුව පාලව කරන්න ඔහු ඒක ඉතාම අසුරෙන් හොයාගෙන ගිහිල්ලා තියෙන. ඒ ගමට කියන්නේ සෝන් කැල්ම. බල්ලුක වෙනුවෙන් පවා තමන්ගේ හිස නමලා ස්මරණය කරන්න සූදානම් වෙච්ච රජෙක් මේ. බල්ලුක වෙනුවෙන් මොකටද එහෙම කරන්න ඕනේ නැත්ත වටේ වෙන එක පැත්තේ.
ඔව්. මම රාජ්‍ය ලංකාවෙම එකෙක් නෙමෙයිනේ කොහෙත්. පීටෝපු එකටස් කියලා. කියන්නේ ඒ තරම් මහා කාරුණික කෙනෙක් දුටුගැමුණු රජුරෝ. ඉතින් ඒක අපි ලෝක ඉතිහාසෙට ගෙනිය යුතු ස්මාරකයක්. ඒක වහාම සංරක්ෂණය කරන්න මේක ඇහෙන මිනිස්සු කවුරු හරි ඉන්නවා යවට ගමේ ඒක විනාශ වෙන්න දෙන්න එපා. ඒක ආරක්ෂා කරන්න ආනමඩුවේ සොහොන් කයල්ම කියන ගමේ සොහොන් කුලම කියන වැව අසබඩ මේක දුටුගැමුණු රජතුමා ස්ථාපිත කළපු හැටියට තවමත් තියෙනවා. ඒක පාකර් මහත්තයෙක් ඉඳලා බේල් දක්වා මේ අය ඉංග්‍රීසි උගේදී පවා ලියලා තහවුරු කරලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථානීය ස්මාරකයක් විදිහට නම් කරලා තියෙනවා. හැබැයි කතා කරේ නෑ කවුරුවත් එළියට දෙන්නේ නෑ. දීලා නෑ. ඉතින් මන් දන්නේ මොකද කියලා දෙන්නේ නැත්තේ. ඒක තමයි දුටුගැමුණු රජුරෝ හඳුනගෙන නෑ කියන්නේ. ඉතින් ඒක මම දැන් විශේෂයෙන් මිලනවා අපිට ලෝකෙට දෙන්න තියෙන ඉහළම දේ තමයි දැන් අපි මකලා තියෙන එලාර සෑය අනුරාධපුර පූජා නගරයෙන් මකලා තියෙන්නේ. අපේ වන්දනා ගමන ඇතුලේ ඒක නෑ. අපි බලන්න යන ස්ථානය නෙවෙයි. සොහොන් කැල්මේ බල්ලුක සොහොනත් එහෙමයි. හැබැයි මේ පුරාවස්තුව ගෙදරක අඩිතාලමට කණුවක් වෙන්න ඉස්සෙල්ලා ඔබ ආරක්ෂා කරන්න ඔබේ ජාතියට ගැන කියන තියෙන ආඩම්බරණීය දුටුගැමුණුගේ ස්මාරකයක් එක රුවන්වැලි සෑය මිරිසවැටිය ලෝවාමහ පාය වගේම වැදගත්. දුටුගැමුණු රජතුමාගේ ගුණ කදම්බය කියන්නේ ඒසා වැදගත්. ඉතින් එලාර සෑය ගැන කතාව චින්ත කැමති නම් කියමු ටිකක් එක ගොඩාක් ප්‍රශ්න වෙන්න පුළුවන් කතාව. මොකද මෑත කාලේ ගොඩක් අයට හිත් බිඳින් ඇති වෙන්න පුළුවන්. ඒක 926 අනුරාධපුර පූජා නගර සැලසුමෙන් ඉවත් කිරීමේ කතාව. ඒක අවශ්‍ය නම් අපි කතා කරමු. නැත්නම් අපි ඉස්සරහට යන්. ඉතින් ඔය රජුරුවෝගේ පරිවිතර්කත්වය කියන්නේ ඔය ඔක්කොම ප්‍රශ්න විසඳලා මෙච්චර දේවල් කළා දුටුගැමුණු රජුරුවෝ මූණ දෙන ප්‍රශ්නේ තමයි රාජ්‍ය බලය ආපු ගමන් බෙදීම කියන එක එනවා. ඔව්. නොලබීම එනවා. උදුරා ගැනීම එනවා. තමන්ට රිසිපනාපය ගොඩාක් නැති වෙනවා. ඒ අතරේ තමයි සුරනිමලට සිද්ධ වුණේ. රජ වෙන්න කලින් හිටපු කුමාරයා නෙමෙයි මේ ඉන්නේ දැන්. ඒ ඉඳ මේ සුරනිමලට මොකක්ද උනේ? වෙච්ච දෙයක් තාම නැහැ. මෙතනින් පස්සේ සුරනිමල එකපාරට අතුරුදහන් වෙනවා. කිසිම හොඩුවක් නැති චරිතයක් ඊට පස්සේ වෙච්ච දෙයක්. දෙමට මල් වල විත්ති කතාවල තියෙන කතාව හැර මොකුත් නැහැ. ඒ කියන්නේ අර එක්නැලි ගොඩට උනා වගේ දෙයක් වෙලා තියෙනවා. අතුරුදහන් වෙලා කෙලිය. එතකොට මේ හාමුදුරුවෝ වැඩලා ගියන් පස්සේ කතාව මොකද්ද කියන්නේ අපිට දුටුගැමුණුගේ? ඔව්. හාමුදුරුවෝ වැඩලා ගියාට පස්සේ ඔන්න රජුරෝ කල්පනා කරලා හිත හදාගෙන රාජ්‍ය ගෙනියන්න ඕනනේ. දවල්ට යා කාර්යශූර වැඩ. දිගටම රජුරුවන්ගේ මනෝභාවයේ ඔය පරිවිතර්කයේ සහ 17 නිති සූනල බැන්නේ දිගටම අඩු වුණාට අපිට පස්සට යන්න ගොඩක් පේනවා. ඊට පස්සේ රජුරුව පටන් ගන්නේ කල්පනා කළා මේ අතරේ මගෙන් මොකද්ද වෙච්ච අඩුපාඩුව මහා සංඝරත්නයට. දැන් සංඝයා ගැන කෙලින්ම ආගම ගැන හිතන්න පටන් ගන්නවා. ඒක කල්පනා කරන්නේ මැයි සංඝයා නැවත දෙකට බෙදෙන්න පටන් ගන්න හින්දා. යුද්ධකාමී සංඝයා, යුද්ධ විරෝධී සංඝයා, මහරහත් සංඝයා, මහරහත් නොවුණු සංඝයා, සද්ධාතිස්සගේ සංඝයා, දුටුගැමුණුගේ සංඝයා. ඒකයි මේ මහාවංශය කියන්නේ උට සංඝයා වහන්සේලාට මොකද්ද මගෙන් වෙච්ච අඩුපාඩුවයි හිතන්න සිද්ධ උනේ. අඩුපාඩු නැති තැන්වල පොඩි අඩුපාඩු මතුවෙනවනේ. ඔන්න එහෙම අඩුපාඩුවක් තමයි අර මරිස වට්ටි මිරිස් වැටියේ කතාව. අපි මේ කතාව තියාගමු ඊළඟ කොටසට. ඔව්. අපි එනවා දුටුගැමුණු මිරිස වැටිය හදපු කොටසට මිරිස් මාළු කතාවට. ඉතින් ඒ කොටස ඊළඟ සුමානට තියාගෙන ටිකක් රසවත් කතාවක් නේ මිරිස් මාළු කිව්වා. ඒක ඊළඟ සුමානේ කන්න තියාගෙන අපි අදට මේ කොටස මෙතනින් හමාර කරමු. අපි ගිහින් ඉතිහාස ශෘංගාරේ ආලනුරා ඕවිල්ලේ හයිවාරු හැන්දෑවේ ආතල් කෝටියයිනේ. ඉතිහාස ශෘංගාරේ ආලනුරා ඕවිල්ලේ හයිවාරු හැන්දෑවේ ආතල් කෝටියයිනේ. අක්කරවත්තයි කියන්නේ ධර්මෙයි පැන පැන අහන්නේ. වාරු කයිවාරු වාරු කයිවාරු ඉතිහාස කයිවාරුව ඉතිහාස කයිවාරුව